උසස් පෙළ රසායන විද්‍යාව සබ්ජෙක්ට් එක තිතටම සංකීර්ණ රසායන විද්‍යාව සැහැල්ලුවෙන් ඉගෙන ගන්න අනිවාර්ය ඒකත් පදාර්ථීය භාෂාව කෙමිස්ට්‍රි ඉන්ද්‍රජිත් සුදුසිංහ පොත්පුරවල නෝට්ස් ලියන්න නැති තියරි රිවිෂන් පේපර්ස් ස්පෙෂල් ගෲප් ක්ලාසස් රොටරි නුගේගොඩ නැනි ගම්පහ ඕසෝන් කොට්ටාව සහස්ත්‍රා පිළියන්දල විමසීම් 076යි 67යි 33යි 751 කීපයක් එවලා තිබුණාමයි ඉස්සෙල්ලාමේ මට කරන්න කියලා යොපු ප්‍රශ්න ටික මුලින් ඩිස්කස් කරන්නම්. කරන්න කියලා එවලා තිබිච්ච ප්‍රශ්න 15ක් විතර වගේ ඇවිල්ලා තිබ්බා කරන්න කියලා. ඒ කියන්නේ 15 අමාරුව තිබිලා තියෙනවා. අපි බලමු කරලා කොහොමද තත්ත්වය කියන එක. මේක paper number 1. මේක මෙහෙමයි මම මේ විවරණයක් කියලා මුකුත් ලියන්නේ නැහැ. කියන්නේ නෝට් එකක් දෙන්නේ නැහැ. අවශ්‍යයි කියලා හිතනොත් දෙනව නැත්නම් දෙන්නේ නැහැ. ප්‍රශ්නේ කියලා දෙනවා. කියලා දෙන එක බෝඩ් එකේ ලියනවා. ඒ ලියලි Tamanට අවශ්‍ය නම් අවශ්‍ය දේවල් ලියා ගන්න. බෝඩ් එකේ ලිව්වේ නැතත් Tamanට අවශ්‍ය නම් අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. හරිද? බලමු අපි කරගෙන යමු. ප්‍රේප් එක නම් එච්චර අමාරු නෑ. මේක ෆුල් සිලබස් නෙවෙයි. හරිද? නමුත් මෙතන ආසන්න වශයෙන් පාඩම් 10කට වඩා තියෙනවා. මේක ඕගනික් ඉවරන කම්ම තියෙන තැන් වලින් ප්‍රශ්න තියෙනවා. අඩුම තරමේ පාඩම් 10ක් 11කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේක ඇතුලේ. බලමු කරලා කොහොමද වාතාවරණය කියන එක ප්‍රශ්න 50ම සාකච්ඡා කරන්නේ නැහැ. හරිද? ප්‍රශ්න 50ම නේ මම හිතේ ප්‍රශ්න කීපයක් කරනවා. ඕගොල්ලෝ මට කරන්න කියලා කියවපු ප්‍රශ්න හැරුණාම පැය දෙක ඇතුළත පුළුවන් උපරිම ප්‍රශ්න ප්‍රාණය සාකච්ඡා කරනවා. ආන්සර්ස් දීලානේ තියෙන්නේ. ඒවැය ආන්සර්ස් වලින් බලන්න පුළුවන් කියලා දෙන්නේ නැති ප්‍රශ්නක වුණත් ආන්සර් එක මොකක්ද? ඒතර තමන්ගේක වැරදි නම් ඇයි ඒ කියන දේ හොයාගන්න පුළුවන්. බලමු ගොඩක් දුරට ප්‍රශ්න 40කට වඩා 40ක් විතර කරන්න පුළුවන් වෙනවා. පැය දෙකක් තියෙනවානේ. නමුත් මට එවලා තිබෙනවා ප්‍රශ්න 15ක් විතර තමයි ඔක්කොම කරන්න කියලා. මම පටන් ගන්නම් මේ කියවපු ප්‍රශ්න වලින් පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. නෝක කරන්න කියලා එවලා තිබ්බා. ප්‍රශ්න අංක 7 ඒක ඇවිල්ලා එන්තැල්පි ප්‍රශ්නයක්. එන්තැල්පි සහ ඒක මවුලත් එක්ක සම්බන්ධ කරන හොඳ ගානක්. මෙහෙමයි තියෙන්නේ. කාබන් සොලිඩ් ඔක්සිජන් තුල දහනය කළ විට CO2 ගෑස් හා CO ගෑස් සාදයි. හරි. කාබන් සොලිඩ් ඔක්සිජන් තුල දහනය කළ විට ඒ කියන්නේ කාබන් ඔක්සිජන් තුල දහනය කරාම CO2 හා CO හැදෙනවා කියලා තමයි ප්‍රශ්නේ කියන්නේ. හැබැයි මේක එක ප්‍රතික්‍රියාවක් ලෙස ලියන්න එපා. එහෙම ලිව්වොත් නම් මේක ජීවිතේට හදන්න හම්බ වෙන්නේ නැහැ. මේක මෙහෙම ලියලා හරියන්නේ නැහැ. මේක වෙන වෙනම ලියා ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ කාබන් ධන ඔක්සිජන් වලින් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. කාබන් ධන ඔක්සිජන් වලින් කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. මෙහෙම ලියාගන්නේ නැහැ. හරි. එහෙම ලියුවොත් වෙනවක් හදන්න හම් වෙන්නේ නැහැ ජීවිතේ. අදට කාබන් සොලිඩ් ඔක්සිජන් තුල දහනය කළ විට CO2 හා CO සාදයි. සම්මත තත්ත්වය යටතේදී කාබන් සොලිඩ් 12 ග්‍රෑමයකින් මෙන්න මෙතන කාබන් 12 ග්‍රෑමයකින් ඉතිරි නොවනසේ දහනය කළ විට කාබන් කිසි දෙයක් ඉතිරි නොවනසේ දහනය කරාම තාපය පිට වෙන වායු 313යි කිලෝ ජූල් පිට විය. සෑදුණු CO2 ගෑස් හා CO ගෑස් වල සම්මත උත්පාදන එන්තැල්පි. මෙන්න මේ හැදෙන CO2 වල සම්මත උත්පාදන එන්තැල්පිය 393යි කිලෝ ජූල් මවුලයට. එතකොට
කාබන් මොනොක්සයිඩ්ගේ සම්මත දහනයෙන් පිටවෙන තාපය 110යි කිලෝ ජූල් මවුලයට. තමයි තියෙන්නේ. වේ මෙහිදී සෑදුණු කාබන් මොනොක්සයිඩ් මවුල ගාන කොහොමද? මෙන්න මෙයාගේ මවුල කීයක් හැදුනද කියලා දැන් ප්‍රශ්නේ අහන්නේ. මවුල සංඛ්‍යාව කීයද කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට මේ මවුල සම්බන්ධව මොම ගණනය කිරීම කරද්දී දැන් මේක ද්‍රව්‍ය දෙකක් හැදිලා තියෙනවානේ. ඕක බොහෝ වෙලාවට දෙන්නේ මේ වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවක් හින්දා වායු වල සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී පරිම ඔන්නෝම දේවල් තමයි දෙන්නේ. දැන් මේකේ තියෙන්නේ එන්තැල්පියක් තියලා. මේක හදන්න බැරි නෑ හරි. ඔක්කොම කෙමිස්ට්‍රි තමයි මේක. දැන් මෙතනදී පළවෙනිම වැඩි තමයි මේක ප්‍රතික්‍රියාවන් මත පදනම් වෙන ප්‍රශ්නයක්. අනිවාර්යෙන් මේකේ ප්‍රතික්‍රියා ලියලා දුරිත කරන්න. නැතුව මේක හදන්න හම්බෙන්නේ නෑ. එහෙනම් පළවෙනියෙන්ම මෙතන ප්‍රතික්‍රියාව තුලිත කරන්න ඕනේ මේක නම් තුලිතයි මෙයාව තුලිත කරන්න මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ මේකත් දෙකෙන් වැඩි වෙන්න ඕනේ ප්‍රතික්‍රියාවකට තුලිතයි දැන් පොඩි ක්‍රමයක් හිතන්න ඕනේ තමන් මේකේ මවුල සංඛ්‍යාව හොයාගන්න මේ එන්තැල්පියකුයි ස්කන්ධයකුයි තමයි තියෙන්නේ ඉතින් මෙහෙම කරන්න පුළුවන් මෙතන ප්‍රතික්‍රියාවට වැය වෙන මවුල සංඛ්‍යාව කාබන්ගෙන් x නම් CO2 හැදෙනවා x ප්‍රමාණයක්. හරි. මෙතන ප්‍රතික්‍රියාවට ලක් වෙන කාබන් ප්‍රමාණය 2y කියලා මම ගන්නවා සුළු කරගන්න ලේසි වෙන්න. මොකද මෙතන 2යි. එතකොට ස්ට්‍රයිකියෝමිතියෙන් ගලපන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන්න y කියලා දාගන්න. මේ දෙන්න අතර සම්බන්ධය ගොඩනගන හින්දා දෙකට දෙක කියන්නේ එකට එකයි. ඒ තමන්ගේ ගාන හදලා තමන් තේරුම් අරන් කරන දේ. මේක තමයි අපේ ප්‍රශ්නය n සමානයි කීයද කියන එක මම මේක දෙකට දෙක හින්දා y කියලාම දාගන්නවා. හරිද? දැන් එහෙමනම් අපිට මෙතන ඇතරම සමීකරණ දෙකක් සමගාමී සමීකරණ දෙකක් විසඳලා තමයි ආන්සර් ගන්න වෙන්නේ. මොකද මේකේ ආන්සර් ගන්න බෑ. ඒ කියන්නේ මෙතන x ධන y කියන්නේ සමස්ත භාවිත වෙච්ච කාබන් මවුල ගණන. කාබන් මවුල ගණන 12න් වැඩි කරා නම් එනවා කාබන්ගේ භාවිත වෙච්ච ස්කන්ධය. ප්‍රශ්නේ හැටියට ඒ භාවිත වෙච්ච ස්කන්ධය ග්‍රෑම් 12යි. මේක ග්‍රෑම් 12යි කියන ප්‍රශ්නේ දීලා තිබ්බේ. 12 ඉතිරි නොවනසේ දහනය කරා කියලා කියනවා. ඉතින් මෙතන මේක 12ට 12 කැපිලා ගියහම x ධන y සමානයි 1යි කියලා ලැබෙනවා. භාවිත වෙච්ච මුළු කාබන් මවුල සංඛ්‍යාව ඔන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් වැඩක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ තියෙන්නේ එක මවුලයක දහනයේදී පිට වෙන තාපය. දැන් අපේ එක මවුලයක් දහනය හැදුනේ නැහැ. x මවුල ගානක් නේ හැදුනේ. මෙතන y මවුල ගානක් නේ හැදුනේ. එහෙමනම් තව සමීකරණයක් ලියා ගන්නවා 903 x වලින් වැඩි කරලා 110 y වලින් වැඩි කරලා මෙන්න මේ තියෙන්නේ එක මවුලයකදී පිට වෙන තාපය එහෙනම් y මවුල ප්‍රමාණයට එමෙන් y ප්‍රමාණයක් මෙතන එක මවුලයකට 393 නම් x ප්‍රමාණයකට 393 වැඩි කිරීම x එහෙනම් මේ දෙකේ එකතුව සමානයි සමස්තය 313ට ප්‍රශ්නය අහන්නේ y එහෙමනම් මේවා MCQ මහ ලොකුවට විස්තර ලියලා ඉන්න ඕනේ නෑ x උක්ත කරනවා එකරින y කියලා ඒක ගෙනල්ලා දානවා එකරින y ධන 110යි y මෙතන 313යි y සුළු කරලා ආංශක අරගන්න y සුළු කරලා ආංශක ගත්තම y දෙන්නේ ඔන්න ඔන්නක තමයි කරන්නේ හරිද ඊට හදලා ආංශකක් ආවේ නැත්නම් ඔන්න දැන් බෝඩ් එකේ තියෙනවා ඉක්මනට ඔක ලියා ගන්න කිසිම අමාරු ගාණක් නෙවෙයි ඉතාම ලේසි ගණනක්
වැදගත් වෙන්නේ මෙතනදී Tamanට හිතන්න පුළුවන්ද කියන එක විතරයි. කෙමිස්ට්‍රි අනුව Tamanට හිතන්න පුළුවන්ද කියන එක. එහෙම හිතන්න පුළුවන් නම් ගාන හදන්න පුළුවන්. කිසිසේත්ම අමාරු ගානක් නෙවෙයි. හැබැයි හොඳ ප්‍රශ්නයක්. නිකන් අර සුරංගනා ප්‍රශ්නයක් නෙවෙයි. නිකන් ප්‍රශ්නේ කියව ගමන් ගාන හදන්නේ මෙහෙමනේ කියලා එහෙම හිතන ගානක් නෙවෙයි. එහෙම ගණන් කොහොම මේ ටියුට් එකේ නෑ. හරි. එහෙනම් මම ඊළඟ ප්‍රශ්න කියලා දෙන්න ගන්නවා. අවශ්‍ය දේවල් ලියා ගන්න. ඒ කියලා දෙන වෙලාවේදී අවධානයෙන් අහගෙන ඉන්න. ඉගෙන ගන්න පළවෙනි වැදගත්ම දේ තමයි කියලා දෙන එක අහගෙන ඉන්න. හරිද? ඊට පස්සේ තමයි ඒක ලියාගෙන තමන් ඒක තේරුම් ගත්ත දේ ලියා ගන්න ඕනේ. ඒකට දැන් මේක කියලා දෙන අහගෙන හිටියනම් මේ වෙලාවේ මේක තේරුම් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අවශ්‍ය දේ ලියා ගන්න. හරි. වනා ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 10 තමයි කරන්න කියලා එවලා තිබුණේ. ප්‍රශ්නාංක 10 හතට පස්සේ. ප්‍රශ්නාංක 10. මේක ඇවිල්ලා හයිඩ්‍රජන් වර්ණාවලිය මත පදනම් වෙන ප්‍රශ්නයක්. හරිද? හයිඩ්‍රජන් වර්ණාවලිය. 10 වෙනි ප්‍රශ්නය හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලියේ රේඛා ශ්‍රේණි සම්බන්ධ සත්‍ය ප්‍රකාශය වන්නේ. හයිඩ්‍රජන් වර්ණාවලිය රේඛා ශ්‍රේණි සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. මතක ඇති මෙන්න මෙහෙම එකක් තියෙනවා. වර්ණාවලියක් කියලා අපි අඳිනවා මේ වගේ දෙයක්. ඒකේ මෙහෙම රේඛා අතර පරතර කියලා දෙයක් තියෙනවා. ඉතින් ඔය විදියට වර්ණාවලියේ ශ්‍රේණි කියලා දෙයක්ත් තියෙනවා. ශ්‍රේණියක් කියලා කියන්නේ එකම ශක්ති මට්ටමක සිට ඉලෙක්ට්‍රෝන ඉහළට සංක්‍රමණය වීම හෝ එකම ශක්ති මට්ටමකට ඉහළ මට්ටම් වල සිට ඉලෙක්ට්‍රෝන පැමිණීම හෝ ඔය දෙකෙන් කොයික හරි හින්දා තමයි මේ වර්ණාවලිය ලැබෙන්නේ ශ්‍රේණි විදියට. හරි බලමු මුලින්ම කියනවා ලයිමාන් ශ්‍රේණිය පිහිටා ඇත්තේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අදෝරක්ත ප්‍රදේශීය ලයිමාන් බාම පාෂන් ශ්‍රේණි තුනක් තමයි මූලිකවම අපි ඉගෙන ගන්නේ. ලයිමාන් ශ්‍රේණිය තියෙන්නේ පාරජම්බුල හෙවත් UV කලාපයේ. ඊට පස්සේ ලයිමාන් වලින් පස්සේ තියෙන්නේ බාම ශ්‍රේණිය. බාම කියන්නේ දෘශ්‍ය කලාපයට අයිති ශ්‍රේණිය. කියන්නේ අපේ ඇහැට පෙනෙන වර්ණ තියෙන ප්‍රදේශය. දෘශ්‍ය කලාපය. විසිබල් රේන්ජ් එක. ඊට පස්සේ තියෙන්නේ පාෂන් ශ්‍රේණිය. පාෂන් ශ්‍රේණිය කියලා කියන්නේ IR කලාපය. තාප විකිරණ සහිත කලාපය. හරිද? එතකොට එහෙනම් දැන් මේකේ පළවෙනිම වාක්‍යය තියෙනවා ලයිමාන් ශ්‍රේණිය පිහිටා ඇත්තේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අදෝරක්ත ප්‍රදේශෙහි කියලා. ඒක ලයිමාන් තියෙන්නේ අදෝරක්ත කලාපය. අදෝරක්ත කියන්නේ IR විකිරණ. ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ වැරදි. පළවෙනි වාක්‍යයම වැරදි. හරිද? ඊට පස්සේ දෙක බාම ශ්‍රේණිය රතු වර්ණයට අනුරූප ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය හතරවන ශක්ති මට්ටමේ සිට දෙවන ශක්ති මට්ටමට වේ කියලා. ඔන්න මේක ඇවිල්ලා බාම ශ්‍රේණිය දෘශ්‍ය කලාපය සම්බන්ධයෙන් අහන්නේ. දෘශ්‍ය කලාපය අපි හිතමුකෝ මෙන්න මේක කියලා. දෘශ්‍ය කලාපයේ පළවෙනි රේඛාව, දෙවෙනි රේඛාව, තුන්වෙනි සහ හතරවෙනි. ඔහොම තමයි රේඛාස්තික නම් කරගෙන අපිට යන්න පුළුවන්. මේ පැත්තට ශක්තිය නැත්තම් සංඛ්‍යාතය වැඩි වෙනවා. දැන් මේකේ පළවෙනි රේඛාව බාම ශ්‍රේණියේ ලැබෙන්නේ අවශෝෂණ වර්ණාවලිය නම්. අවශෝෂක වර්ණාවලිය නම් අවශෝෂක වර්ණාවලියේදී ලැබෙන්නේ ඕක ඉලෙක්ට්‍රෝන ඉහළට යාම.
ඒ කියන්නේ n සමානයි 2 සිට n සමානයි 3ට පතිත වීම තමයි පළමු රේඛාව ලැබීමට හේතුව බාම ශ්‍රේණියේ අවශෝෂණ නැත්නම් අවශෝෂක වර්ණාවලියේදී. හැබැයි විමෝචන වර්ණාවලිය ගත්තොත් ඉලෙක්ට්‍රෝන ඉහළ සිට පහළ මට්ටමට එන. ඒ කියන්නේ n සමානයි 3 සිට n සමානයි 2ට තමයි පළවෙනි රේඛාව ලැබෙන්නේ. දැන් මෙතන බාම ශ්‍රේණියේ මේක කියලා නැහැ අවශෝෂණද විමෝචන. තම වාක්‍යයක් විතරයි. සත්‍ය වාක්‍යනේ අහන්නේ. දැන් සත්‍ය වාක්‍ය තියෙන ඒවායින් හොඳ එක මිස අපි දන්න සත්‍යක මේකේ හොයලා හරියන්නේ නැහැ. වාක්‍ය පහෙන් තියෙන්න පුළුවන් සත්‍යක හොයාගන්න ඕනේ. එහෙමනම් පළවෙනි වාක්‍ය නම් වැරදි කියලා අහුණානේ. දෙවැනි වාක්‍යයේ බාම ශ්‍රේණියේ රතු වර්ණයට අනුරූප ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය n සමානයි 4 වන මට්ටමේ සිට දෙවන කියලා කියනවා. මේ බාම ශ්‍රේණිය නම් පළවෙනි රේඛාව රතු පැහැතිව තමයි අපිට පෙනෙන්නේ. දෙවන රේඛාව පෙනෙන්නේ කොළ සහ නිල් වර්ණයෙන්. නිල් කොළ කියනවා නැත්නම් කොළ නිල් කියලා කියනවා. ඊළඟ එක නිල් පාටයි අන්තිම එක දම් පාටයි. ඔන්නෝක තමයි පාට සෙට් එක පාට 4 දෘශ්‍ය කලාපයේ හයිඩ්‍රජන් වර්ණාවලියේ පැහැදිලිව පෙනෙන වර්ණ 4 තියෙන රේඛා 4. දැන් එතකොට මේකේ පළවෙනි රේඛාව තමයි රතු පාට රේඛාව. රතු පාටින් පෙනෙන රේඛාව. ඉතින් රතු පාට රේඛාව ලැබෙන්නේ එක්ක 3න් 2ට නැත්නම් 2න් 3ට. දැන් මේකේ තියෙන්නේ දෙකම නෙවෙයි. 4න් 2ට. ඒක වැරදි. ඊට පස්සේදී 3 ලයිමාන් ශ්‍රේණිය 3 වන හා 4 වන රේඛා අතර ශක්ති පරතරය. පාෂන් ශ්‍රේණියේ 1 2 රේඛා ශක්ති අතර පරතරයට සමානය කියලා තියෙනවා. ඒක මෙන්න එහෙමයි පැහැදිලි කරන්නේ. මේක ඇවිල්ලා මෙන්න මේ මම ඇඳලා තියෙන සටහනෙන් මම කියන්නම්. මේක මම දැන් ගත්තනේ බාම ශ්‍රේණිය කියලා. එහෙමනම් මෙන්න මේ පැත්තේ තියෙන ශ්‍රේණිය ඊට වඩා ශක්තිය අඩු නැත්නම් සංඛ්‍යාතය අඩු පැත්ත. ඒක ඇවිල්ලා අපිට කියන්න පුළුවන් එහෙනම් පාෂන් ශ්‍රේණිය කියලා. මේක බාම ශ්‍රේණිය නම්. එතකොට මේ බාම ශ්‍රේණියේ පාෂන් ශ්‍රේණියේ රේඛා අතර ශක්ති පරතර සමාන වෙන්න පුළුවන්. ශක්ති පරතර සමාන වෙන්න පුළුවන්. හැබැයි එකම ශක්ති මට්ටම් අතර නෙවෙයි යොක වෙන්නේ. ශ්‍රේණි දෙකකනේ. හැබැයි ශක්ති පරතර සමාන වෙන්න පුළුවන්. මෙන්න මේ රේඛාවල පරතරයෙන් නිරූපණය වෙන්නේ ශක්ති පරතරය නැත්නම් සංඛ්‍යාත පරතරය. මෙතන මම මේකත් 1 1 2 3 කියලා ලිව්වොත් මේ අංක දාගන්නේ සංඛ්‍යාතය අඩුම රේඛාවට අංක 1 දාලා ඕනම ශ්‍රේණිය. එතකොට මේ ඇවිල්ලා සංඛ්‍යාතය අඩු පැත්ත. මෙහෙට වැඩි වෙනවනේ. අඩුම කෙනාට කියන්නේ අපි 1 කියලා. පළවෙනි රේඛාව. එහෙනම් මේකෙත් එහෙම 1. හරි. දැන් එහෙනම් පේනවා ඇති මෙන්න මේ 1 2 පරතරය බාම ශ්‍රේණියේ 2 3ට සමාන වෙනවා. මම මේක ආසන්නව පරිමාණයට ඇදලා තියෙනවා. 1 2 පරතරය 2 3 පරතරයට සමාන වෙනවා. හරි 1 2 පරතරය 2 3 පරතරයට සමාන වෙනවා. එතකොට මේක හරියට යන්නේ මෙන්න මෙහෙමයි. සංඛ්‍යාතය අඩුම පැත්තේ 1 2 පරතර සංඛ්‍යාතය වැඩි පැත්තට එනකොට 2 3 2 පරතරයට තවත් සංඛ්‍යාතය වැඩි පැත්තට එනකොට ඔක සමාන වෙනවා 4 3 පරතරයට. ඒ කියන්නේ හරියට මේක ලයිමාන් ශ්‍රේණිය නම් මේක බාම ශ්‍රේණිය නම් මේක පාෂන් ශ්‍රේණිය. ඔන්නම ගැලපීම එන්නේ. පාෂන්ගේ 2 1 පරතරය බාමගේ 2 3ට සමානයි. ලයිමාන්ගේ 3 4ට මම ඒක ඇඳලා නැහැ ලයිමාන් ශ්‍රේණිය නම්. ඒ කියන්නේ අනුයාත අංක එක්ක යන්නේ. 1 2ට 2 3ට 3 4ට. සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට
අංකය වැඩි වෙවි යනවා. ඒවා තමයි සමාන වීම වෙන්නේ. මෙතන 1 2 මේකේ 2 3. අනික 3 4. මෙතන 2 3 මෙතන 3 4. අනිත් ශ්‍රේණියේ 4 5. අන්න එහෙම. හරිද? ඔය ඉතින් අර කටපාඩමට වගේ දාගන්න පුළුවන්. හැබැයි තේරුම් ගැනීම වැදගත්. තේරුම් ගත්තේ නැත්නම් ඔක ගිරවදාගෙන හිටියොත් ප්‍රශ්නකදී උත්තරයක් ගන්න තමන්ට අවබෝධයක් නැති වුණොත් වැඩක් වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න කටපාඩම් කරනවට වඩා මෙහෙම අංක ටික මෙහෙමයි කියලා ගිරව දාගන්න නැතිව තේරුම් ගැනීමයි කල යුත්තේ. පරතර සමාන වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාත පරතර සමාන වෙනවා. එක් ශ්‍රේණියක රේඛා දෙකක් අතර පරතරය තවත් ශ්‍රේණියක රේඛා දෙකක් අතර පරතරය. එහෙම වෙන්නේ ඔන්න ඔය විදිහට අනුයාතව සම්බන්ධ වෙන පරිදි. එමනම් මේකේ තුන්වෙනි වාක්‍ය කියන විදිහට ලයිමාන් ශ්‍රේණියේ 3 4 මේ තියෙනවා. රේඛා ශක්ති පරතර පාෂණ ශ්‍රේණියේ 2කට සමානයිලු වැඩි 2කට සමානයි. ඒක. ඊට පස්සේ 4 ලයිමාන් බාම පාෂණ ශ්‍රේණි තුනෙහිම පළවන රේඛාව ලැබීමේදී ඊට අනුරූප ශක්ති වෙනස වැඩිම වන්නේ පාෂණ ශ්‍රේණියේය. ලයිමාන් බාම පාෂණ ශ්‍රේණි තුනෙහිම පළවන රේඛාව ගත්තොත් රේඛාවේ ශක්තිය වැඩි වෙන්නේ ලයිමාන් වල. ඒ කියන්නේ ලයිමාන් බාම පාෂණ සංඛ්‍යාතේ වැඩි වෙන පැත්තට තියෙන්නේ. ලයිමාන්ගේ තමයි සෑම විටම සංඛ්‍යාත වැඩි. ඊට පස්සේ බාම ශ්‍රේණිය, ඊට පස්සේ පාෂණ ශ්‍රේණිය. මේක කියන්නේ ලයිමාන් බාම පාෂණ ශ්‍රේණි තුනෙහිම පළමු රේඛාව ලැබීමේදී ඊට අනුරූප ශක්ති වෙනස වැඩිම වන්නේ පාෂණගෙලු. වැරදි ලයිමාන්. හැමතිස්සෙම ලයිමාන් පැත්ත ඊට පස්සේ වැඩි පැත්ත බාම ඊට පස්සේ දින්නේ පාෂණ. එන්න අඩු වෙන විදිහට ලයිමාන් වැඩිම ඊට පස්සේ බාම ඊට පස්සේ පාෂණ. එහෙමනම් හතරවෙනි වාක්‍ය වැරදි වාක්‍ය. 5 ඉහත ප්‍රකාශ සියල්ල සත්‍ය වේ කියන එක නම් සත්‍ය නෑනේ. ඒ කියන්නේ 10 වෙනි ප්‍රශ්නෙට ආන්සර් වෙන්නේ අංක 3. ඔන්න ආන්සර්ස් ගන්න. හරි. ඊළඟට ප්‍රශ්නාංක 15. ඔයා අවශ්‍ය දේවල් ලියා ගන්න. අඩුම තරමේ බෝඩ් එකේ ලියන එකවත් ලියා ගන්න. ප්‍රශ්නාංකය දාලා, පේපර් එකේ නම්බර් එක දාලා, ප්‍රශ්නේ නම්බර් එකක් දාලා, අදාළ බෝඩ් එකේ ලියන පැහැදිලි කිරීමවල් ලියා ගන්න. ඊට අමතරව Tamanට මොන හරි වැදගත්කමක් තියෙන දෙයක් තියෙනවා කියලා හිතනොත් ඒකත් ලියා ගන්න. මම ලියනකන් ඉන්නේ පවලායි. ඊළඟට ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15 ආයෙමත් තියෙන්නේ සාමාන්‍ය ගාන. මේ ඔක්කොම ඕගොල්ලෝ මට කරන්න කියලා ඉවර තිබු ප්‍රශ්න හරියි. ප්‍රශ්නාංක 15 විරංජන කුඩුවල සංයුතිය කියලා ඔන්න සමීර ප්‍රතික්‍රියාවක් එක්ක එහෙම දීලා තියෙනවා. විරංජන කුඩුවල සූත්‍රය විරංජන කුඩු කියන්නේ රෙදිසේදුම් කුඩු කියලා පාවිච්චි කරනවා. ඒට අමතරව මේ විස බීජනාශනය සඳහා භාවිත කරනවා විරංජන කුඩු. විරංජන කුඩු වල දිග සූත්‍රයක් දීලා තියෙනවා. ඒක මේ විදිහට ප්‍රකාශ කළ හැකිලු. එයට අණුක H2SO4 අම්ලය එකතු කිරීමෙන් Cl2 වායුව නිපදවාගත හැකිය කියලා ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. හැබැයි ඒක තුලිත නැත කියලා දීලා තියෙනවා පැහැදිලිව. මහා විශාල සංයෝගයේ මෞලික ස්කන්ධයක් දීලා තියෙනවා 578යි කියලා. ඔක දුන්න නැත්නම් එහෙම ඔක හොයන්න ගියොත් ගොඩක් වෙලා ගත වෙනවා. ඊට පස්සේ විරංජන කුඩු 14.45 ග්‍රෑමයකින් මුදා හැරිය හැකි ක්ලෝරින් වායුවේ ස්කන්ධය විය හැකියි.
ඉතාම චූටි ප්‍රශ්නයක්. ඉතාමත්ම චූටි ප්‍රශ්නයක්. ප්‍රතික්‍රියාව තුලිත කිරීම පමණයි මේක වැදගත් වෙන්නේ. දාන කොට දාන්න පුළුවන් ගේමක් නෙමෙයි. මෙතනදී කියන්නේ මේ මුළු ප්‍රතික්‍රියාවක්ම තුලිත කර කර ඉන්න කාලය කන්න එපා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ලොකු සංයෝගයක් ලොකු සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ විදිහට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 5H2O මේකෙන් ක්ලෝරීන් හැදෙන ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. මෙතන ක්ලෝරීන් විතරක් මම දැනට ලියා ගන්නවා. මොකද මට අනෙක් පරමාණු තුලිත කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ ගණන හදන්න. මොකද ක්ලෝරීන් සම්බන්ධ කරන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ වර එසේ ප්‍රශ්නයක වගේ MCQ වලදී මුළු ප්‍රතික්‍රියාවක්ම ලියලා මුළු එකම තුලිත කරලා එහෙම කරන්න ඕනේ නැහැ. මෙතන ක්ලෝරින්ලා තියෙනවා මේකේ 2යි 4යි 4යි 3ක් 12ක් මෙතන තියෙනවා 6 දෙනෙක්. එතකොට 12යි මෙතනම 12යි මෙතන 6යි. ඒ කියන්නේ නෝ 18ක්. ඒ කියන්නේ මෙන්න මෙතනින් 9 ඉලක්කමක් ලිව්වනම් 1:9 අනුපාතයෙන් මේක තුලිත වෙනවා. දැන් මෙතන කැල්සියම් තුලිතද සල්ෆේට් තුලිතද කිසි වැඩක් නැහැ. අපිට වැදගත් මේ දෙන්න අතර තුලිත වීම විතරයි. හරිද? එහෙමනම් මෙතන කියනවා මේ සංයෝගයෙන් 14.45 ග්‍රෑමයක් දහනය කරාම දහනය නෙවෙයි සෝරි ප්‍රතික්‍රියා කෙරුවහම මෙන්න මෙයා ක්ලෝරීන්ගෙන් කොච්චර ස්කන්ධයක් අපිට ලැබෙනවද කියලා. හරිද? මෙන්න මේවත් තේරුම් ගැනීම ගොඩක් වැදගත්. ගොඩක් වෙලාවට ළමයෙක් කරන්නේ මේ මුළු ප්‍රතික්‍රියාවම තුලිත කර කර ඉන්නවා. කැල්සියම් කීයද සල්ෆේට් කීයද හයිඩ්‍රජන් කීයද මේක කර කර ඉද්දි විනාඩි 20ක් විතර ගිහිල්ලා. හරි. මෙන්න තුලිත ප්‍රතික්‍රියාවේ එන්න ඕනේ අංක දෙක හොයාගත්තා. දැන් තියෙන්නේ අපිට මේ ස්කන්ධ මෞලික ස්කන්ධයෙන් බෙදලා 578යි ග්‍රෑම් මවුලයට මෙතන මවුල හොයලා එමෙන් නම ගුණයක් ක්ලෝරීන්ගේ මවුල සංඛ්‍යාව එහෙමනම් එම නිසා ක්ලෝරීන ස්කන්ධය අහන්නේ ස්කන්ධය හොයාගන්න පුළුවන් මවුල සංඛ්‍යාව මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා මෙන්න මේකේ තියෙන ස්කන්ධය මවුල ගණන මේ වගේ මවුල එමෙන් නම ගුණයක් ක්ලෝරීන් එනවා. ඒ නම ගුණය වැඩි කිරීම මෞලික ස්කන්ධය 71. ක්ලෝරීන් කියන්නේ 35.5නේ. 35.5 කියන ගණන් මේකේ දීලා නැහැ. ඒක ඉතින් තමන්ට දැනගන්න සිද්ධ වෙනවා ප්‍රශ්න හැටියට දීලා නැහැ ඇත්තටම. හරිනම් ඔක දෙන්න ඕනේ. ක්ලෝරීන්ගේ මෞලික ස්කන්ධය. එහෙම දීලා නැහැ. දීලා නැහැ කියලා මම ඔකට ඕල් දෙන්නේ නැහැ. මෞලික ස්කන්ධය ක්ලෝරීන් වල 35.5යි. පියොන්නක සුළු කරාම ආන්සර් එකේ මේක මට වෙන්න හැටියට කැපෙනවා 14.4යි 5යි 578යි. මෙතන ආන්සර් එක අවසාන වශයෙන් එන්නේ 10.65 ග්‍රෑම්. 10.65 ග්‍රෑම් කියන්නේ ආන්සර් එක 3. ඔන්න ගණන්. ඔන්න ගණන් කියන්නේ මේක ගණන් නෙවෙයි. නිකන් 2.50 ප්‍රශ්නයක් ඒක. හදාගන්න ඔයගලන්ට බැරුණා නම් දැන් තේරෙනවද මේවා මොන ප්‍රශ්නද කියලා. සිම්පල් ප්‍රශ්න. හිතන්න පුළුවන්කම වැදගත්. කෙමිස්ට්‍රි පුළුවන් වීම නෙවෙයි. කෙමිස්ට්‍රි Tamanට තේරුම් අරන් කරන්න පුළුවන්කම. තුලිත කිරීම වගේ දේවල් කොයි වගේද ලේසියෙන් ගණනට භාවිත කරන්නේ කියලා. ඕක තමයි වැදගත්. හරි. ඊළඟට ප්‍රශ්නාංක 18. පරමාණුක ක්‍රමාංකය 22ක් වන X නම් මූලද්‍රව්‍ය මගින් සෑදීමට වඩාත්ම ඉඩ නොමැත්තේ කුමන සංයෝගයද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි ඒක කියලා දෙන්න ඉක්මනට මෙන්න මේක ලියා ගන්න මේ රූල් එකයි තියලා තියෙන්නේ. සුළු කිරීමක් පමණයි තියෙන්නේ. ප්‍රශ්නාංක 18 ඊළඟට . .
ප්‍රශ්නාංක 18 පරමාණුක ක්‍රමාංකය 22ක් වන x නම් මූලද්‍රව්‍ය මගින් සෑදීමට වඩාත්ම ඉඩ නොමැත්තේ කුමන සංයෝගයද? වඩාත්ම ඉඩ නොමැත්තේ පරමාණු ක්‍රමාංකය 22. පරමාණු ක්‍රමාංකය 22 කියලා කියන්නේ ටයිටේනියම්, ස්කැන්ඩියම් 21යි, ටයිටේනියම් 22යි. එතකොට මේකෙන් හදන්න බැරි කිව්වහම අපි කල්පනා කරලා බලන්න ටික තීරණය කරන්න ඕනේ. ඒක ගන්න ඔක්සිකරණාංකත් එක්ක. මේ ටයිටේනියම්ගේ 22 පරමාණු ක්‍රමාංකයේ තියෙන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසාන වශයෙන් තියෙන්නේ මෙන්න මේ විදියට. 3d2 4s2. හරිද? 3d2 4s2. මෙතන ඔක්කොම ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. හතරම බන්ධන සඳහා දෙන්නත් පුළුවන්. සමහරට ඉස්සෙල්ලා මේ දෙක දීලා ධන දෙක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන හතරම බන්ධනයකට දීලා ධන හතර හදන්නත් පුළුවන්. මම මේක රිනොක්සිකරණාංක ලිව්වේ නැත්තේ ටයිටේනියම් ලෝහයක් නිසා. රිනොක්සිකරණාංක හදන්නේ නැහැ එතකොට. දැන් එහෙමනම් බලන්න ඕනේ මෙන්න මේ කියන ඔක්සිකරණාංක. සමහර විට ධන තුන හදන්නත් බැරි කමක් නැහැ. අයි මෙතනින් පස්සේ මේක එකක් විතරක් දීලා. ඒ කියන්නේ මෙන්න මේ කියන ඔක්සිකරණාංක නැති උත්තරයක් මේකේ තියෙනවා නම් අන්න එක තමයි වැරදි. නොපවතින එක. බලමු. පළවෙනියෙන් දීලා තියෙන සංයෝගය K2X4 කියලා XF4 කියලා තියෙනවා. එහෙම ගත්තොත් මේ පොටෑසියම් ධන එකයි. පොටෑසියම් කැලලයි මේකෙන් අයින් කරගත්තොත් XF4 2 වෙද්දී මේකේ ඔක්සිකරණ අංකය එන්න පුළුවන්. මේකේ 4ක් ධන 4යි. ඍණ දෙකක් ගියාම ධන 2යි. වෙන්න පුළුවන්. ධන දෙක ඔක්සිකරණ අංකේ තියෙනවා විය හැකි දෙයක්. වෙන්න පුළුවන්. ඊට පස්සේ K3XF6 තියෙනවා. ඒකේ තියෙන ඇනායනය වෙන්නේ XF6 3- පොටෑසියම් කොටස ධන 3 හින්දා ඍණ 3ක charge එකක් ඍණ අයනයේ පැත්තේ ඉතුරු වෙනවා. මේක ධන අයනය. එතකොට මෙතනට එන ඔක්සිකරණ අංකය වෙන්නේ ධන 4යි. ඒකත් වෙන්න පුළුවන්. ඊළඟට 3 K2X2F5 ඔන්න ඔහමයි තියෙන්නේ. එතකොට මේකේ X2F5 වෙද්දී charge එක එන්නේ -2ක්. මේක ඔක්සිකරණාංකය 2x කියලා ගත්තොත් මෙතන ඔක්සිකරණාංකය ඍණ 1 ෆ්ලෝරින් ලයින්නේ 5 දෙනෙක් සමානයි ඍණ 2යි. ඒ කියන්නේ මෙතන ඍණ 5 එහා පැත්තට ගියාම 5 දෙනා හින්දා මේ පැත්තට ගියයින් පස්සේදී ඍණ 5 ධන 5ක් වෙලා ධන 3ක් ඉතිරි වෙනවා. ධන 3 දෙකෙන් බෙදුවම දශම ගණනක් එන්නේ. අන්න නිකන් ඒක නම් පොඩ්ඩක් අවුල් සහගත ඔක්සිකරණ අංකයක් ඇවිල්ලා තියෙන විදිය බැලුවහම නම් නමුත් අපි අනිත් පැත්තට බලමුකෝ. K2XO4 මෙතන XO4 2- ගත්තාම මෙතනට එන්න වෙනවා ධන 6ක්. අන්න ඒක නම් කොහොමත්ම වෙන්න බෑ. ධන 6. බෝඩ් එකේ පහළම තියෙන එක පේන්නේ නැති කියලා මම හිතනවා ධන 6. ඒක පේනවා. ධන 6ක්. ධන 6ක් වෙන්න බෑ. අන්න ඒ කියන්නේ ඒක කොහොමද කරන්නේ? මෙතන ඉන්නේ භාග සංඛ්‍යාව ඔක්සිකරණාංකයට. ඒනට අවුලක් නැහැ. භාග ගානක් ආවත් ඒක මේ ධන 2 ධන 4 ඇතුළත එකක් නම් විය හැකියි. විය යුතුයි නෙවෙයි විය හැකියි. හැබැයි ධන 6 අවදාකම මේකට නෙවෙයි. අන්න ඒ කියන්නේ මේකේ ආන්සර් එක විදියට ගන්න වෙන්නේ 18ට 4. නොපවතින කෙනා වෙන්නේ 4. පස්වෙනි එකේ එන්නේ ධන 3යි කියලා x. ධන 3 විය හැකියිනේ. XCl3 ධන 3 වෙන්න. ඒ හින්දා විය නොහැකි එක ආන්සර් එක 4.
එතකොට මේවා ඇත්තට මෙහෙම ලියලියා පොතක් අරන් කොලයක් අරන් කටු කොලයක් අරන් ලියන්න ඕනේ පේපර් එක කරද්දි. ටේප් එක ළඟම පැන්සලකින් කරනවා. එතරම් ලියා ගන්නවා මේකේ මෙහෙමයි තියෙන්නේ ඔක්සිකරණංගේ මෙහෙමයි කියලා. ඉතින් මම මේ කියලා දෙන්න ඕනේ හින්දා මෙහෙම ලොකුවට ඉතින් ලියන්නේ. මම මේ පේපර් එක කරා නම් මම කරන්නේ එහෙමයි. අර විදියට පෑනකින් එතනින් ලියා ගන්න ඉක්මනට ඔක්සිකරණාංක. ඔක්සිකරණාංක වැරදි ඔක්සිකරණාංක තියෙන කෙනා තමයි ආන්සර්. එමනම් ඔන්න 18 එච්චරයි. අවශ්‍ය දේවල් ලියා ගන්න. ඒකේ වැදගත්ම පොයින්ට් එකක් තමයි නොපැවතිය හැකි ඔක්සිකරණාංකය සෙවීම. ඒක තමයි කරේ. නොපවතින්න පුළුවන් ඔක්සිකරණාංකය මොකක්ද? ඔක තමයි හේතුව. ඊළඟට ප්‍රශ්නාංක 25 තමයි කියලා තියෙන්නේ කරන්න කියලා. 25 වෙනි MCQ ප්‍රශ්නේ. මේ වගේ අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න. හරි. ඊළඟට ප්‍රශ්නාංක 25. 25 ආයමත් තියෙන්නේ පොඩි ගණනය කිරීමක්. මේ පැත්තම අහන්නන්නේ. ටිකක් ඉඩ ඕන වෙන්න පුළුවන් 25 හදන්න. 25 තියෙන්නේ අනුමාපන ප්‍රශ්නයක් තුන්වෙනි පාඩමේ තියෙන. මේකේ තියෙන්නේ ප්‍රශ්නාංක 25 එක්තරා සෝඩියම් කාබනේට් ද්‍රාවණයකින් 25යි ඝන සෙන්ටිමීටරයක්. සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් Na2CO3 ඒකෙන් ඝන සෙන්ටිමීටර 25ක්. මේ ගණන් හදද්දි බලන්න හදන විදිය. ඔවුලුත් ඒ වගේද කරේ. ගාන කියවන ගමන් පොඩි රූප සරහනක් අරගෙන යනවා. ඊට පස්සේ ගාන හදාගෙන යනවා. මේකට පිනොක්තලීන් දර්ශකය දාලා 0.01 මවුල ඝන ඩෙසිමීටරයට HCl ද්‍රාවණයක් මගින් අනුමාපනය කළ පිට ඝන සෙන්ටිමීටර 25ක් ඒකට වැය වුණාලු. එම HCl ද්‍රාවණයෙන් අන්න දැන් ඊට පස්සේ මෙහෙම කියනවා. මේ HCl ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 25ක් අරගෙන අනුමාපන ප්ලාස්කුවට ඒකට පිනොක්තලින් දර්ශකය දාලා ඒක අර කලින් භාවිත කරපු සෝඩියම් කාබනේට් වලින් මේකෙන් අනුමාපනය කරනවා. එහෙම කෙරුවොත් මෙතනට පරිමාව කීයක් ඇයිද කියලා. ඉතින් ගත්තු ගමන් ගහලා දාන්න පුළුවන් උත්තරේ 25යි. එකම දේ නේ කරලා තියෙන්නේ. එකම දේ එකම ද්‍රව්‍ය භාවිත කරපු ප්ලාස්කුව සහ බියුරෙට්ටුව කියන දෙක ඇතුලේ ද්‍රාවණ වෙනස් කර එක විතරයි කරලා තියෙන්නේ. බියුරෙට්ටුවට තිබ්බ ද්‍රාවණේ ඊළඟ අවස්ථාවේ අනුමාපන ප්ලාස්කුවට අරන්. අනුමාපන ප්ලාස්කුව එක බියුරෙට්ටුවට අරන්. දැන් උත්තරේ 25ද? මොකද ඔක 25 නම් ඇත්තටම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නැහැ නේ. ඒ ලේසි වැඩි 25 කියන එක. එකම දේවල් තියෙන්නේ ඊට උත්තර 25 එනවා නම් ඉතින් දෙකේ ගේමක් නැහැ ප්‍රශ්න.
ඊළඟට ඔතනදී පොඩි කේස් එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ තමයි මේ සෝඩියම් කාබනේට් කියන ද්‍රව්‍ය අනුමාපන ප්ලාස්කුව ඇතුලේ තියෙද්දී බියුරෙට් එකෙන් අම්ලය දානවා නම් මෙතන කාබනේට් එක තියෙද්දී කාබනේට් පළවෙනියෙන්ම H+ එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් වෙනවා. මෙන්න මේ වෙලාවට පිනොක්තලින් තිබ්බා නම් පාට වෙනස් වෙනවා. හැබැයි තිබුණේ මෙතිල් ඔරෙන්ජ් හරි මෙතිල් රෙඩ් හරි නම් කාබනේට් වලට H+ දැම්මහම ඒක CO2 සහ ජලය බවට පත්වෙන කම්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට ස්ටොයිකියෝමිතියකට දෙකයි මෙහෙම තිබ්බනම් එකට එකයි. අන්න ඒ කියන්නේ දර්ශකය අනුව ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය වෙනස් වෙනවා. දැන් මෙතනදී වෙන්නේ කාබනේට් එක තියෙන්නේ බියුරෙට් එකේ H+ තියෙන්නේ මෙන්න මෙතන ෆ්ලාස්කුවේ. එතකොට කාබනේට් එක මේක ඇතුළට වැටෙද්දී H+ ඕනේ තරම් තියෙන තැනකට තමයි කාබනේට් වැටෙද්දී. එතකොට මෙහෙම ප්‍රතික්‍රියාව කොටස් වලට බෙදෙන්න බෑ. හරිද? එක සැරේම ප්‍රතික්‍රියාව සිදු වෙලා යන්නේ. දැන් මෙතනදී වෙන්නේ H+ වැටෙනවා, කාබනේට් බයිකාබනේට් වෙනවා, H+ වැටෙනවා, කාබනේට් බයිකාබනේට් වෙනවා. අහුමනේ. මෙතන එහෙම නෙවෙයි. ඒ කාබනේට් එකතු වෙනවා, ද්‍රාවණයේ ඕනේ තරම් H+ තියෙනවා. එක සැරේටම තේරම ටික CO2 හා ජලය බවට පත් වෙනවා. එතකොට මෙතන දර්ශකය පිනොක්තලීන් තිබුණත් හෝ මෙතිල් ඔරෙන්ජ් තිබුණත් හෝ මෙතිල් රෙඩ් තිබුණත් ඔය මොකක් තිබුණත් මෙතනදී සිදුවෙන්නේ එක ප්‍රතික්‍රියාවයි. ඒ තමයි කාබනේට් H+ දෙකක් සමග CO2 හා ජලය හැදෙනවා. ස්ටොයිකියෝමිතිය 1:2. එතන පෙනෙනවා ඇති බියුරෙට්ටුවට හෝ අනුමාපන ප්ලාස්කුවට ගන්නා ද්‍රව්‍ය ගත්තු ආකාරය වෙනස් කිරීම මත ප්‍රතික්‍රියාවන් වෙනස් වීමෙන් ඔතනදී වැය වෙන පරිමා වෙනස් වෙන්න පුළුවන්. දැන් දෙකේම අරන් තියෙන්නේ පිනොක්තලින්. ඒ කියන්නේ මෙතන වෙන්නේ මේ ප්‍රතික්‍රියාව, මෙතන නම් ඉතින් කොහොමත් මේක වෙන්නේ. දැන් එතකොට අපිට පුළුවන් මෙන්න මේ HCl හරහා මේ සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණය කොච්චරක්ද කියලා පිනොක්තලින් හමුවේ ගාන හදන්න. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මෙන්න මෙතනදී සෝඩියම් කාබනේට් එක්ක HCl ප්‍රතික්‍රියා කරන්නේ 1:1 අනුපාතයෙන්. හරිද? මේක ඇත්තටම සුළු කරලා බලලා ගානක් හදලා ඉලක්කම කීයද කියලා හොයන්න ඕනේ නැහැ. මේක නිකන් බැලු ගමන් කියන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතන 1:1 ප්‍රතික්‍රියා කරන්න තමයි 25ක් වැය වෙන්නේ. උඩ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණයත් HCl සාන්ද්‍රණයටම සමාන වෙන්න වෙනවා. නැත්තම් සමාන පරිමාණ වැය වෙන්න බෑනේ. 1:1 අනුපාතයෙන් තියෙන වෙලාවට. 1:1 අනුපාතයෙන් තියෙන වෙලාවට වැය වෙන්නේ 1:1 සමාන ප්‍රමාණ වලින්නේ. ඉතින් දෙන්නගේම පරිමාණ සමාන නම් සාන්ද්‍රණත් නිකම්ම සමාන වෙන්න වෙනවා. සාන්ද්‍රණත් සමාන වෙන්න වෙනවා. ඒ කියන්නේ එහෙමනම් මෙන්න මේ සෝඩියම් කාබනේටුත් 0.01යි HCl උත් 0.01යි. දැන් මෙතනදී 1:2න් වැය වෙන්නේ. ඒ කියන්නේ HCl මවුල ගාන දෙගුණයක් වැය වෙනවා සෝඩියම් කාබනේට් හරි අදාළ කාබනේටේ එක මවුලයක් එක්ක. ඒ කියන්නේ මෙතනදී මේ කාබනේට්ගේ යොදන සේරම CO2 හා ජලය වෙනවා. එහෙමනම් ගාන ඕන හදලා බලන්නත් පුළුවන්, හදන්නේ නැතුව කියන්නත් පුළුවන්. මෙතනට එන්නේ 12.5යි කියලා. මොකද මෙතන පරිමාවෙන් භාගයයි මෙතනදී ඕනේ. හේතුව HCl මවුල ගානෙන් භාගයක මවුල ගානක් විතරයි කාබනේට් අවශ්‍ය කරන්නේ මේකේ. HCl ගණනෙන් භාගයයි කාබනේට් ඕනේ කරන්නේ. දෙකට එකනේ. එහෙමනම් ඉතින් සාන්ද්‍රණ සමාන නම් පරිමාවෙන් භාගයක් ආව නම් මවුල ගාන භාගයක් කරගන්න.
ඉතින් ඒ කියන්නේ එහෙනම් මෙන්න මෙතන මේ කාබනේට ඕනේ කරන්නේ 25යි ඝන සෙන්ටිමීටර් කියන පරිමාව බෙදීම 2. ඒ කියන්නේ 12.5. ඔන්න ප්‍රශ්න. හරිම ලේසි ප්‍රශ්නයක්. හැබැයි ඉතින් හොඳ මොලයක් තියෙන්න ඕනේ. හරිද? නිකන් ගිරවෙක් වගේ ඔය කටපාඩම් කරන් හිටිය කියලා මේවා කරන්න බෑ. හොඳ මොලයක් තියෙන්න ඕනේ Tamanට. හොඳ මොලයක් කියලා කියන්නේ මේ අයිලන්ඩ් රෑන්ක් එකක් දාන මොලයක් කියන එක නෙවෙයි. Tamanට හිතන්න පුළුවන් මොලයක් තියෙනවා. නිකන් අර ගිරවෙක් වගේ කටපාඩමින් උත්තර ගන්න මොලයක් නම් තියෙන්නේ මේවා කරන්න අමාරුයි. මේවට ඉතින් කටපාඩම් කරන ක්‍රම සමහර ගුරුවරු උගන්වනවා. එහෙම කරලා ප්‍රශ්න පේපර්ස් කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ආන්සර් එක ඔගෙන්න 12.5යි කියලා. ඔන්න ලියා ගන්න බෝඩ් එකේ ගාන තියෙනවා. මම හිතනවා අවුලක් නැහැ තේරෙන්නේ නැති කියලා. මොකද ඔක මහා විස්තරාත්මකව යන්න ඕනේ නැහැ MCQ ප්‍රශ්නේ. MCQ මම වෙලා කර වෙන්නේ නැහැ කරලා දාන්න. අනිවාර්යෙන් ලියා ගන්න අවශ්‍ය දේවල්. හරි මේ ගානේ මෙතන කිව්වා මම ආයෙ කියලා දෙන්නම් මේක අඩුම තරමේ අහගෙන ඉඳලා හයියට තේරුම් අරගෙනත් නැහැ. දැන් මෙතන පැහැදිලිව සිංහලෙන්ම මම කිව්වා මේ දෙන්නගේ වැය වෙන මවුල ගණන් දෙක අගයන් දෙකකින් තියෙන්නේ කියලා. දැන් මවුල ගණන් දෙක සමාන වෙලා නැහැ නේ මේකෙදි. මේ මවුල ගණන් දෙක සමානද කියලා ප්‍රශ්නයක් අහනවා. මේ පැහැදිලිව සිංහලෙන් කිව්වා මේකේ මවුල ගණන් දෙක වැය වෙන්නේ අගයන් දෙකකින් කියලා. මෙතන මවුල ගාන වගේ දෙගුණයක් H+ වැය වෙනවා. දැන් එතකොට මේකේ මවුල ගණන් සමානද? සමාන නම් මොකද්ද මේක අපි හදන්නේ? මෙතනදී HCl ගේ වැය වෙන මවුල ගණන වගේ භාගයයි සෝඩියම් කාබනේට් වැය වෙන මවුල ගණන තියෙන්නේ. ඉතින් භාගයක මවුල ගණන මොකද මේ? දෙකට එක. මේ H+ වැය වෙන ගානේ භාගයයි කාබනේට් අවශ්‍ය කරන්නේ. ඉතින් කාබනේට් වනේ භාගය නම් එයාගේ දෙන්නගෙම සාන්ද්‍රණ සමානයි අපි කුඩින් හොයාගත්තා. සාන්ද්‍රණ සමාන නම් ඉතින් පරිමාවෙන් HCl පරිමාවෙන් භාගයක් සෝඩියම් කාබනේට් ගත්තා නම් ඔය මවුල ගණන හදා ගන්න. සිම්පල් ප්‍රශ්නයක්. ඔය හේරම ඉතින් සමාන නැති හදන්න දෙයක් නැහැ නේ මවුලස් සමානයි පරිමාස සමානයි. මවුල ගණන් දෙක දෙවිදිය. අගයන් දෙක. එක්කෙනෙක්ගේ ගානේ අනිත් කෙනාට විභාගය. එමනම් වැය වෙන පරිමාව වෙන්නේ 12.5යි. හරි. ඊළඟ ප්‍රශ්නාංක 26. ප්‍රශ්නාංක 26. කැපිටල් A නම් මූලද්‍රව්‍යක මවුල ඔන්න මේකත් ටිකක් හොඳ ගානක්. දානක් හදන්න දින ගානක්. හොඳට හදන්න දින ගානක්. කැපිටල් A නම් මූලද්‍රව්‍ය මවුල 0.02ක්.
ඔක්සිජන් මවුල 0.02ක් සමග කැපිටල් A ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා. එතන කැපිටල් A ගේ 0.02ක් මවුල ඔක්සිජන් වල 0.02ක් මවුල සමග රත් කළ විට සාධන කැපිටල් A ගේ ඔක්සයිඩ A අහන්නේ ආනුභවික සූත්‍රය. අනුක සූත්‍රය නෙවෙයි. ආනුභවික. සරලම අනුපාතයෙන් ලබා ගන්නා සූත්‍රය. අනුක සූත්‍රයේ සරල ආකාරයට කියන්නේ ආනුභවික කියලා. දැන් මෙන්න මේකත් සමමවුල ප්‍රතික්‍රියා වෙන්නේ. සමාන මවුල. කියන්නේ එකට එකෙන් දෙන්න ප්‍රතික්‍රියා වෙලා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඉතාමත්ම මොන්ටිසෝරි ප්‍රශ්නයක්. දෙන්න එකට එකෙන් නම් ප්‍රතික්‍රියා වෙන්නේ. මේක බැලන්ස් කරුවොත් මෙන්න මෙහෙමනේ ලියවෙන්නේ. ඒ කියන්නේ එක ඒ කෙනෙක් එක්ක ඕලා දෙන්නෙක් ඉන්නවා ඵලය ඇතුලේ. ඔය විදියට. ඔක තමයි සරලවම තිබිය හැකි විදිය. සමහර විට මේක මෙහෙම වෙන්න පුළුවන්. ඇත්තම සූත්‍රය. A2යි O4යි. එතකොට බැලන්ස් වෙන්න මෙතනට දෙකේ ඉලක්කමක් එනවා මෙතනට දෙකක් එනවා. එහෙම එනවා ඇති. අපිට ඒක වැඩුවුත් නැහැ. ප්‍රශ්නය අහලා තියෙන්නේ බැලන්ස් වෙන අංකය ලියන්න හෝ නිවැරදි අනුක සූත්‍රය ලියන්න නෙවෙයි. අනුක සූත්‍රය කවුරු හරි එන කෙනාට තියෙන්න පුළුවන් ආනුභවික සූත්‍රය මොකක්ද? ඒ කියන්නේ සරලම අනුපාතයකින් පරමාණු තිබෙන සූත්‍රය මොකක්ද? ඒක මෙතනින්ම හොයන්න පුළුවන්. මේ හැටියට එකට එකෙන් නම් මේ ප්‍රතික්‍රියාව එකට එක කියන්නේ දෙකට දෙක තිබිලා සරල වෙලා එකට එක වෙන්න පුළුවන්. 10ට 10 තිබිලා සරල වෙලා එකට එක වෙන්න පුළුවන්. කීයෙන් හරි එකට ගෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ කැපිටල් A ලා එක්කෙනෙකුත් ඕලා දෙන්නෙකුත් හැදෙන සංයෝගය තුළ සරලම අගයකින් තියෙනවා. ඒ ඇත්තම එක මේක වෙන්නේ නැති. සරල කරාම තමයි ඇත්තම එකේ මේකේ 4යි මෙතන 8යි වෙන්නේ නැති. සරල කරාම නේද? හරිද? ප්‍රශ්නේ අහන්නේ සරලම. මොකද හරිම සූත්‍රය හොයන්න මේ දත්ත තමයි. මේ දත්ත වලින් හරිම එක මොකක්ද කියලා හොයන්න බෑ. ආනුභවික හොයන්න. කියන්නේ අනුක සූත්‍රය හොයන්න බෑ. ආනුභවික සූත්‍රය හොයන්න. ඒ කියන්නේ ආන්සර් එක AO2 ආන්සර් එක 3. මේවා හරිම මොන්ටිසෝරි ප්‍රශ්න හරිද? මේවා මේ අමාරු ප්‍රශ්න නෙවෙයි. හැබැයි මේවා හදන්න නම් Tamanට මොළය හොඳට දියුණු වෙලා තියෙන්න ඕනේ. කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් හිතන්න සමහර ඔය වචන අනුභවික සූත්‍ර අනුක සූත්‍ර මේ දර්ශක භාවිතය ප්‍රතික්‍රියා සිදු වෙන විදිය අන්න ඒවා හොඳ අවබෝධකින් ඕනේ. එතකොට මේවා කරන්න පුළුවන්. මේවා ඉතාමත්ම ලේසි. ඒවා හොඳට දන්නවනම් මතක. මේ මහලුකු දෙයක් නෑ නිකන්. ප්‍රශ්නේ කියව ගමන් උත්තරය අහන ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 26. මොකක්ද මට කරන්න කියලා ඒ ප්‍රශ්නයක්. 26. ඊළඟට 27. මේකෙත් පොඩි ගාණක් හදන්න තියෙන්නේ. මේ වගේ අවශ්‍ය දේවල් ලියාගන්න. ආයි මම කියන්න ඕනේ නැහැ නෝට් එකක් දෙන්න අවශ්‍ය නැහැ. Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න පුළුවන්. ඊළඟට 26 කරේ 27. 27 සල්ෆර් 16යි ග්‍රෑමයක් O2 හි සම්පූර්ණයෙන් දහනයෙන් ලැබෙන SO2 Br2 දියර මගින් ඔක්සිකරණය කර SO2 Br2 දියර මගින් ඔක්සිකරණය කර BaCl2 සමග ප්‍රතික්‍රියා කරන ලදී. මෙහිදී BaSO4 සෑදෙන ප්‍රමාණය. එතන ප්‍රතික්‍රියා කීපයක් සම්බන්ධ වෙන්නේ. තුලිත කරගත්තා නම් ගාන කොට දාගත්තා. සල්ෆර් වලින් SO2 හැදෙනවා. හරිද? දැන් ඉතින් සල්ෆර්ගෙන් SO2 හැදෙන එක හරහා තමයි මේ ගාන හදන්න තියෙන්නේ. ඕකේ මේ දැන් සල්ෆර් දාන O2 SO2 ඒක තුලිත කිරි මෙච්චර දඟලන්න ඕනේ නැහැ. මෙව MCQ. සල්ෆර් එකකින් SO2 එකයි හැදෙන්නේ. එහෙනම් ආයි තුලිත වෙන්න තියෙන්නේ ඔච්චර තමයි. දාන O2 කියලා ලිව්වා ලියන්න වෙන්නේ ඔච්චර. එකට එකයි. ඊළඟට
මේ ලැබෙන SO2 Br2ත් එක්ක ප්‍රතික්‍රියා කරවලා H2SO4 කරනවා. හරිද? ඉතින් ඒ කියන SO2 Br2 වලින් ඔක්සිකරණය කරලා H2SO4 හදනවා කියන ප්‍රතික්‍රියාව 26 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රතික්‍රියාව කිසිසේත්ම තුලිත කරන්න ඕනේ නෑ මේ ගාන හදන්න. හේතුව මෙතන සල්ෆර් එක නම් තියෙන්නේ මෙතන සල්ෆර් එකයිනේ කොහොමද තියෙන්නේ. ඉතින් මෙතන ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් උනාට පස්සේ තුලිත වෙන්නේ එකට එකයි. සමහරවිට මෙතන 50ට 50 වෙන්නේ නැති. 50ට 50 සරල කරාම එකට එකයි. 25ට 25 වෙන්නේ නැති. ඒත් සරල කරාම එකට එකයි. ඊට තමයි BR2 හැදුවේ මොකක්ද? ඒකේ BR කීයද? එහෙනම් මේක බැලන්ස් වෙන්න BR කොහොමද බැලන්ස් වෙන්නේ? කිසි වැඩක් නැහැ ප්‍රශ්නේ කරන්නේ. මෙතන සල්ෆ් එකකින් මේකේ සල්ෆ් එක නැති. එහෙමනම් දැන් මේක ඇත්තටම මේ ගාන කියෙව්වට පස්සේ බුදුවම්මෝ ප්‍රතික්‍රියා කීයක් තියෙනවද කියලා හිතුණා නම් ඒ කියන්නේ තමන් තවම ඉන්නේ කෙමිස්ට්‍රි වල ඉතාම ප්‍රාථමික මට්ටමේ. අර හැම එකම ලියලා තුලිත කරලා ගණන් හදන මට්ටමේ තාම ඉන්නේ. ඒ ලෙවල් වලට සුසු මට්ටමේ තාම නැහැ. තව වැඩ කරලා හොඳට ඔළුව හදා ගන්න ඕනේ මේවා හදන්න. මේ ගණන් හිතන්න. දැන් එහෙමනම් මෙතන එකකින් මේක එකයි මේක එකකින් මේක එකයි. දැන් ප්‍රශ්නේ කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් දාලා H2SO4 වලින් බේරියම් සල්ෆේට් හදනවා. දැන් ඉතින් ඕකත් හැදෙනවා ධන HCl හා බේරියම් ක්ලෝරයිඩ් H2SO4 තුලිත කරනවා. එහෙම දඟලනවා නම් ඉතින් මේ ගණන් හදන්න විනාඩි 20ක් විතර යනවා. මෙතන එකකින් අනිවාර්යෙන් මේක එකයි හැදෙන්නේ. මට මේක ඇත්තටම වැඩකුත් මේක වැඩකුත් නැහැ. මෙතන SO4 එකයි තියෙන්නේ මේකෙත් SO4 එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඕක අනිවාර්යෙන් බැලන්ස් වෙන්නේ එකට එක. ඔගේ HCl ලා හැදෙනවා ඇති. දැන් මෙතන Cl මෙතන HCl දෙකක්. අපිට වැඩක් නැහැ. ඒක ලියලා තුලිත කරන්න ඕනේ නැහැ. එහෙමනම් මෙතන සල්ෆේට් එකකින් මෙතන සල්ෆේට් එකකින් හින්දා අනිවාර්යෙන් එකට එක හැදෙන ස්ටොයිකියෝමීටර්. දැන් මේක කියන්නේ සල්ෆර් වලින් 16 ග්‍රෑමයක් දැම්මා කියලා. සල්ෆර් වලින් 16 ග්‍රෑමයක් දැම්මනම් ඒ සල්ෆර් ග්‍රෑම් 16න් කොච්චර බේරියම් සල්ෆේට් මවුල ගාණක් හැදෙනවද? තාම චූටි ප්‍රශ්නයක්. දැන් මෙන්න මේ 16 මෙයාගේ මෞලික ස්කන්ධය 32කින් බෙදුවනම් මෙතන එනවා මවුල සංඛ්‍යාව 1 බෙදීම 2 හෙවත් 0.5යි කියලා. 0.5. ඉතින් ඔය 0.5 මේක හැදෙන්නේ 0.5. මේවා මේ කින් එක ලියවියා තුලිත කරන්න ඕනේ නැහැ. මෙන්න සල්ෆර් හැදෙන්නේ බේරියම් සල්ෆේට්. සල්ෆර් එකකින් සල්ෆේට් හදන්න පුළුවනු එකයි. එතකොට මේක ලියලා කොහොම හදන්න ඕනේ මේක ගන්න. එකකින් එකයි. ඉතින් මේකේ 0.5 නම් මේකේ 0.5යි. ඊටාම චූටි ප්‍රශ්න. තාමත්ම චූටි ප්‍රශ්න 24 උත්තරේ තියෙනවා. ඕගොල්ලෝ කරන්න කියලා මට මාක් කරලා අර ඉවලා තිබ්බ හේතුව වෙන්නේ නැත්තේ මේකේ ප්‍රතික්‍රියා ටික ලියා ගන්න බැරුව වෙන්නේ. මේ ප්‍රතික්‍රියා ඔක්කොම ලියන්න ඕනේ මේ MC එකේ. හරිද? එන්න මේක විතර ලියුවත් ඇති ගන්නවද? මේ ඕනෙත් නැහැ. මේක ලියුවද? එක සල්ෆර් එකකින් එක සල්ෆේට් එකයි හදන්න පුළුවන්. එක සල්ෆර් එකකින් එක සල්ෆේට් එකයි SO4 එකයි හදන්න. එකට එක. ඉතින් මේකේ 0.5 අරගෙන 0.5. ඉතාලම පොඩි ප්‍රශ්න. හරි. ඒවා ලියලා තියාගන්න. ඔය අමාරු නෑ. හැම තිස්සම තමන් අර යන්නේ ගානක් හදන්න අර පොතේ පිළිවෙලට ඉස්සෙල්ලා තුලිත කරනවා ඊට පස්සේ ස්ටොයිකියෝමීටර් ගන්නවා ඊට පස්සේ මවුල හොයනවා ඊට පස්සේ මවුල වලින් ඉතුරු කෙනාගේ මවුල හොයනවා. කොහොම ඉතින් හදා හිටියොත් එහෙම පැය ගානක් යනවා MCQ ප්‍රශ්නයක් කරන්න. MCQ කරලා හොඳ තේරුම් ගැනීමක් කරන්න මේ MCQ කියන එක ඇතුළේදී අපිට ලියන්න තියෙන ප්‍රමාණය අඩු කරලා උත්තරේ තමයි ඉක්මනට ගන්නවා.
ඔන්න ඔය තරම් හදන්න පුළුවන්. ඊළඟට 28 ප්‍රශ්නය මේකේ අවශ්‍ය දේවල් ලියන්න මේ පැත්තම. ඊළඟට ප්‍රශ්නාංක 28. ප්‍රශ්නාංක 28. MOHN ආයෙත් ගාන. හරි. ආයෙමත් ගාන. MOHN හි ජලීය ද්‍රාවණයක 20යි ඝන සෙන්ටිමීටරයක්. මේකේ ඝන සෙන්ටිමීටර 20ක් තුල OH මවුල මේක ඇතුලේ OH මවුල තියෙනවාලු OH මයිනස් මවුල 0.06ක් තියනවලු මේක ඇතුලේ. ආයෙ මම මේ සූත්‍රයක් ගැන තමයි අහන්නේ. අනුක සූත්‍රයක් සම්බන්ධයෙන්. 0.06ක් තියනවලු. එම ද්‍රාවණයේ 10යි ඝන සෙන්ටිමීටරයකට පරිමාව 1 ඝන ඩෙසිමීටර වන තෙක් ආශ්‍රිත ජල එකතු කරන ලදී. හරි. දැන් මෙතන ඝන සෙන්ටිමීටර 20ක් ඇතුලේ තියෙන මවුල ගාන දීලා තියෙනවා. හැබැයි මේකේ ඝන සෙන්ටිමීටර 10ක් අරගෙන 10ක් අරගෙන එකට වතුර දාලා ඒක ඝන ඩෙසිමීටර එකක් කරාලු. එකක් වන තෙක් ආශ්‍රිත ජලය එකතු කරන ලදී. එවිට මෙතන තියෙනවාලු MOHN කියන සංයෝගය. මෙන්න මේක තියෙනවලු 0.01 එකක සාන්ද්‍රණය. M හි සංයුෂතාවය විය හැකියි. ඒ කියන්නේ ඉතින් සරල සිංහලෙන් කියන්නේ මේ සිම්පල් n සමානයි කීයද කියලා. මොකද මේ n අදාළව කීය හරි මෙතන තියෙන අංකය හින්දා තමයි මේ OH මයිනස් ට වරහණක් දාලා n කියලා ලියලා තියෙන්නේ. සංයුෂතාවය කියලා අදහස් කරන්නේ උතන ඔක්සිකරණ අංක කියන ඔය අහන්නේ. දැන් සිම්පල් n සමානයි කීයද කියලා අහන්නේ මෙතන. දැන් මේකේ සිම්පල් n හොයන්න. දැන් හෙන විශාල ගාණක් එහෙම හදන්න වෙයිද අපිට? මේකේ දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 20ක OH මයිනස් තියනවලු 0.06ක්. එහෙමනම් ඉතින් ඝන සෙන්ටිමීටර 10ක් ඇතුලේ තියෙන්න ඕනේ. ඝන සෙන්ටිමීටර 10ක් ඇතුලේ තියෙන්න ඕනේ ඔගෙන් භාගයයි. ඒක ගානට අවශ්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි දැන් කියනවා මෙන්න මෙහෙම සංයෝගය හැදුවහම මේ මවුල ගණනේ. දැන් මෙයාගේ මවුල ගාන මෙතන භාගයයි එන්නේ. එහෙමනම් මේ MOHN කියන කෙනාගේ මවුල සංඛ්‍යාව. මේකේ මවුල සංඛ්‍යාව MOHN වල මවුල සංඛ්‍යාව වෙන්න ඕනේ OH ගේ මවුල ගණන 0.06 බෙදීම 2. OH ගේ මවුල ගණන. ඒ මවුල ගණනෙන් මෙතන M හා OH අතර තිබෙන්නේ Mn + OH අතර අනුපාතය 1ට n. එකකට n ප්‍රමාණයක් නේ OH තියෙන්නේ. එහෙමනම් 0.06 බෙදීම n කියන්නේ OH මයිනස් මවුල ගණන. එහෙමනම් M ගේ මවුල ගණන වෙන්න ඕනේ කීයක්ද කියලා හොයන්න නම් මේකත් n ගෙන් බෙදුවහම මේකත් n ගෙන් බෙදුවහම 1ට 1 බෙදීම n. ආයේ කියන්නේ එහෙනම් මේක 1 බෙදීම n ගෙන් වැඩි කරා නම් MOHN කියන කෙනාගේ මවුල ගානක් හොයාගන්න පුළුවන්. මොකද ඒකේ m තියෙන ගානම තමයි MOHN තියෙන්නේ. ස්ටොයිකියෝමීටර්. ඒක මම නම් මෙහෙම ලියන්නම් මෙතන ඒ වාරයක් ගත්තොත් මේක එකට මේ OH තියෙන්නේ එකට n අනුපාතය. දැන් ඉතින් ඔන්න මවුල ගාන හොයාගත්තා ඝන සෙන්ටිමීටර 10 තියෙන.
ඕකට වතුර දැම්ම කියලා මේ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ නේ මේ සංයෝගී. එහෙමනම් ඉතින් දැන් ප්‍රශ්නේ දීලා තියෙනවා. ඒ මවුල ගණනෙන් එනවලු සාන්ද්‍රණය මෙන්න මෙච්චර. එහෙමනම් සාන්ද්‍රණය සමානයි මවුල බෙදීම පරිමා මවුල සමානයි සාන්ද්‍රණය වැඩි කිරීම පරිමාව. දැන් ඉතින් මෙන්න අපේ මවුල සංඛ්‍යාව 0.06 බෙදීම 2යි 1 බෙදීම n මේ සංයෝගයේ මවුල ගණන. ඔකට වතුර දැම්ම කියලා මේ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒක සමානයි එහෙනම් සාන්ද්‍රණය 0.01 වැඩි කිරීම 1 ඝන ඩෙසිමීටර්. පරිමා ඝන ඩෙසිමීටර් 1යිනේ. ඒ කියන්නේ මේ සේරම සමානයි 0.01 කියන එක. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා මෙතන එනවා 3යි කියලා. එතකොට n සමානයි 3යි. තාම චූටි ප්‍රශ්නයක්. ඒකත් පොඩ්ඩක් ඉතින් හිතන්න දෙයක් තිබ්බා. වෙලාව පොඩ්ඩක් ගත කරන්න වෙන සිද්ධියක් තිබ්බ ගානක්. හැබැයි ගානේම අමාරු එකක් නෙවෙයි. මවුල ගාන 0.6 නම් අනිත් ඒ තියෙන්නේ මේ භාගයයි 10ක් තුල. ඒකේ හැදෙන සාන්ද්‍රණය මවුල ගන්නට සමාන කරන්න පුළුවන්. වතුර දැම්ම කියලා මවුල වැඩි වෙන්නේ නැහැ. MOH n කියන කෙනාගේ ඒ සමාන කරලා ගන්න. හරිම ලේසි ප්‍රශ්නයක්. හැබැයි ඔක ලේසි වෙන්න තමන් මේවා කරලා හොඳට හුරු වෙලා තියෙන්න ඕනේ. මේ ගණන් හදලා තමන්ට එක දැනෙන්න ඕනේ බැලුව ගමන් මේක මෙහෙමනේ කරන්නේ කියලා. ඒක ඉතින් එක දවසේ හැදෙන්නේ නැහැ පේපර්ස් කරා කියලා. කාලයක් තිස්සේම කරන්න ඕනේ. කරලා තමයි ඔළුව හදා ගන්න ඕනේ මේ වැඩේට. ප්‍රශ්නයක් කියව ගමන් තමන්ට ප්‍රශ්නේ පටස් කාලා ඔළුවට එනවා. මේක මෙහෙමනේ හදන්නේ. ඒ මට්ටමට එන්න නම් මේ වැඩේ ඇතුලේ කාලයක් තිස්සේ ගත කරන්න වෙනවා. ඒ කියන්නේ මේ පේපර්ස් පුළුවන් තරමක් තමන් කරන්න වෙනවා. මම මේ දීව මේ පේපර් එකත් කීප සැරයක් හරි කරන්න ඕනේ. පාස් පේපර්ස් කීප සැරයක් කරන්න ඕනේ. වෙනත් මොඩල් පේපර්ස් තියෙනවා නම් ඒවත් කීප සැරයක් කරන්න ඕනේ. කරනකොට තමයි මේ මොලේ හැදෙන්නේ මේ විදියට. ප්‍රශ්න දැක ගමන් හදන්න හැටි තේරෙනවා. ගේමක් නැති ප්‍රශ්නයක් නේ කියලා. එක දවසක හැදෙන්නේ නැහැ ඔය ඔළුව. කාලයක් ගත වෙනවා. ඔන්න 28ත් මට හදන්න කියලා දෙන්න කියලා තිබ්බ ප්‍රශ්නයක්. 28න් පස්සේ 34 ප්‍රශ්නේ තමයි කරන්න කියලා තියෙන්නේ. ඉක්මනට ඔක ලියා ගන්න. මේ තියෙන හැමදේම ලියා ගන්න. Tamanට අවශ්‍ය පැහැදිලි කිරීම් තියෙනම් ඒවත් ලියා ගන්න. මොකද ළමයාගෙන් ළමයට අවශ්‍ය කරන කරුණු කාරණා වෙනස්. ඒතර කෙනෙක්ට ඕන කරන කෙනේ තව කෙනෙක්ට ඕන කරන්නේ. ඒ නිසා ඔන්න ගාන හදන හැටි කිව්වා. ඊට අමතරව කරුණු කාරණා අවශ්‍ය නම් ඒවා තමයි ලියා ගන්න. ප්‍රශ්න අංක 34. ප්‍රශ්න අංක 34. 34 තියෙන්නේ කවර ගුණයක් ගුණ පරමාණු ක්‍රමාංකය වැඩිවීමත් සමග වැඩි වේද කියලා. මේක ඇවිල්ලා කාණ්ඩයක ඉහළ සිට පහළට ආවර්තයක වමේ සිට දකුණට අහපු ප්‍රශ්නයක්. මේක ඇවිල්ලා SPD ගොනු රසායනයට අදාළ ප්‍රශ්නයක්. හරි. බලමු කොහොමද කෙරෙන්නේ මොකක්ද අහන්නේ. පළවෙනිම වාක්‍ය 34 මේක ABCD ප්‍රශ්නයක්. ABCD ප්‍රශ්නයක්. බලමු ඒවයි මොනවද හරි මොනවද වැරදි. එතකොට ආන්සර් එක හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ
ශාරීය පාංශු ලෝහ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ වල භාෂ්මිකතාවය පරමාණු ක්‍රමාංකයත් එක්ක වැඩි වෙනවා. පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා කාණ්ඩයක උඩින් පහළටත් ආවර්තික වමෙන් දකුණටත්. දැන් මෙතන ශාරීය පාංශු ලෝහ කිව්වහම මේ අහන්නේ S ගොණුවේ පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගැන. සෝරි දෙවනි කාණ්ඩය. පළවෙනි කාණ්ඩේ ශාරීය ලෝහනේ. දෙවනි කාණ්ඩේ ශාරීය පාංශු ලෝහ. ශාරීය පාංශු ලෝහ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ වල භාෂ්මිකතාවය. මේක ඇවිල්ලා ශාරීය ලෝහවලවත් ශාරීය පාංශු ලෝහවලවත් පොදු ලක්ෂණයක් නෙවෙයි. ඕනම කාණ්ඩයක උඩ ඉඳලා පහළට එද්දී ඒගොල්ලන්ගේ සලකන කුමන ආකාරයක සංයෝගයකට උනත් ආම්ලික හරි භාෂ්මික හරි මොකක් හරි ගුණයක් තියෙනවා නම් කාණ්ඩක උඩ ඉඳලා පහළට එනකොට ඒකේ තියෙනවා නම් භාෂ්මික ගුණයක් අනිවාර්යෙන් ඒක වැඩි වෙන එක තමයි වෙන්නේ. ආම්ලික ගුණ නම් තිබුණේ ඒක පහළට එද්දී අඩු වෙන එක වෙන්නේ. ඒකට හේතුව කාණ්ඩයක ඉහළ ලෝහ තියෙන්නත් පුළුවන් අලෝහ තියෙන්නත් පුළුවන්. හැබැයි කාණ්ඩයක පහළ තියෙන්නේ ප්‍රධාන ලෙසම ලෝහ. ලෝහවල ලක්ෂණයක් තමයි භාෂ්මික ගුණ දැක්වීම. එහෙනම් ඉතින් පරමාණු ක්‍රමාංකයේ වැඩිවීමත් එක්ක කාණ්ඩයේ පහළට ලෝහ ලක්ෂණ වැඩි වෙනකොට භාෂ්මික ලක්ෂණත් වැඩි වෙනවා. එහෙනම් පළවෙනි සිම්පල් ඒ වාක්‍ය හරි. ඔය ලියලා තියාගන්න ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට ලෝහ ලක්ෂණ වැඩි වෙයි කියලා. ඕනෑම කාණ්ඩයක ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එම නිසා භාෂ්මික ලක්ෂණ කාණ්ඩයේ ඉහළ සිට පහළට වැඩි වෙයි. ඒවා වැදගත් වාක්‍ය. සිම්පල් B. ශාරීය පාංශු ලෝහ සල්ෆේට වල ජලයේ ද්‍රව්‍යතාවය. ශාරීය පාංශු ලෝහ කියන්නේ S ගුණයේ දෙවන කාණ්ඩ ලෝහවල සල්ෆේට ජල ද්‍රව්‍යතාවය. සල්ෆේට ජල ද්‍රව්‍යතාවය S ගුණයේ මූලද්‍රව්‍ය වල දෙවන කාණ්ඩය ගත්තහම ඒකේ මැග්නීසියම් සල්ෆේට් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක්. කැල්සියම් සල්ෆේට් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක් කියලා කියන්නත් පුළුවන්. පොඩි අවක්ෂේප ස්වභාවයකුත් තියෙනවා නිකන් චූට්ටක් වගේ. දැන් යන්තම් බැලුවම සුදු පාට ගතියකට අවක්ෂේපයක් හැදෙනවා වගේ පෙනෙනවා ද්‍රාවණයක්. ඊළඟට මීට පහළ තියෙන ස්ට්‍රොන්තියම් සල්ෆේට් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමක අවක්ෂේපයක්. හැබැයි බේරියම් සල්ෆේට් කියන්නේ ඊටාම හොඳ මට්ටමක අවක්ෂේපයක්. මම ඔය ඊතලේ සයිස් එක වෙනස් කරලා පෙන්නුවේ ඒක. එතකොට ශාරීය පාංශු ලෝහවල සල්ෆේට ජල ද්‍රව්‍යතාවය කාණ්ඩේ පහළට වැඩි වෙන්නේ නැහැ. ජල ද්‍රව්‍යතාවය අඩු වෙලා යනවා. එතන මේකේ B වැරදි. ජල ද්‍රව්‍යතාවය වැඩි වෙන්නේ අඩු වෙනවා. අවක්ෂේපණ හැකියාව තමයි වැඩි වෙන්නේ. C. සල්ෆර් සෙලෙනියම්. එතන මේකේ B වාක්‍ය වැරදි. C වාක්‍ය සල්ෆර් සෙලෙනියම් ටෙලුරියම් යන මූලද්‍රව්‍ය වල හයිඩ්‍රයිඩ් වල තාපාංකය ඔව් කාණ්ඩේ පහළට වැඩි වෙනවා කියලා කියන්නේ. හරි. අර කලින් කිව්වා වගේම තමයි. මොන කාණ්ඩේ ගත්තා කාණ්ඩයක උඩින් පහළට එනකොට ඒ කාණ්ඩේ පරමාණු වල මෞලික ස්කන්ධ වැඩි වෙනවා. එහෙනම් ඒගොල්ලෝ කුමන හෝ සංයෝගයක් හදනවා නම් ඒ හදන සංයෝගේ බර වැඩි වෙනවා. මෞලික ස්කන්ධේ වැඩි වෙලා. බර වැඩි වෙනවා කියලා කියන්නේ ලන්ඩන් බල වගේ විශේෂ අන්තර්ක්‍රියා වර්ග සාදන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ හදන එකේ ප්‍රබලතාවෙත් වැඩි වෙනවා. ඉතින් කාණ්ඩයක පහළට තාපාංක වැඩි වෙනවා තමයි. හැබැයි හැම කාණ්ඩයකම ඔක 100%ක් නිවැරදි නෑ. 14 වෙනි කාණ්ඩයේ උඩම ඉන්න කාබන් තමයි තාපාංක ද්‍රවාංක දෙකම වැඩි කෙනා එම කාණ්ඩේ. සාමාන්‍යයෙන් වෙන්නේ දැන් පහළට යද්දි වැඩි වෙනවා කියන්නේ මම කිව්වේ. ඒකේ උඩම වැඩි වෙනවා. ඒක ඉතින් විශේෂ අවස්ථා. සාමාන්‍ය අවස්ථාව තමයි කාණ්ඩයක පහළට යනකොට බොහෝ විටම ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. එහෙනම් සල්ෆර් සෙලෙනියම් ටෙලුරියම් යන මූලද්‍රව්‍ය වල හයිඩ්‍රයිඩ් වල තාපාංකය වැඩි වෙනවා පරමාණු ක්‍රමාංකයත් එක්ක. ඒක හරි. ඔකට ප්‍රස්තාරයක් එහෙමත් තියෙනවා මම ඒකත් අඳින්නම් 16 වෙනි කාණ්ඩයේ 16 වෙනි කාණ්ඩයේ තාපාංක විචලනය
තාපාංකය මේ පැත්තට ආවර්ත අංකය ආවර්තයේ පිහිටන ස්ථානය දෙවන ආවර්තයේ ඔක්සිජන්ගේ හයිඩ්‍රයිඩය ජලය ඊට පස්සේ සල්ෆර් වල හයිඩ්‍රයිඩය H2S වායුවක්. ඉතින් මේකේ ප්‍රස්ථාරයේ තියෙන්නේ වෙන්න මේ වගේ හැඩයක් දල වශයෙන් ගත්තොත්. ජලයට වඩා පහළින් තමයි මෙතන තියෙන්නේ සෙලිනියම්ගේ හයිඩ්‍රයිඩය. මෙතන තියෙන්නේ ටෙලිරියම්ගේ හයිඩ්‍රයිඩය. තාපාංකය. ජලයේ හයිඩ්‍රජන් බන්ධන හින්දා එයාට තමයි ඉහළම තාපාංකය තියෙන්නේ. එමනම් ඔන්න සල්ෆර් සෙලිනියම් ටෙලුරියම් යන මූලද්‍රව්‍ය වල හයිඩ්‍රයිඩ වල තාපාංකය කාණ්ඩයේ පහළට වැඩි වේ කියනවා. ඒක ඇත්ත මේ වෙලාව තියෙන වැඩි වෙලා. ජල අණුවක් ගත්තොත් නම් අඩු වෙලා වැඩි වෙනවා. මේකේ මේ යට තුන් දෙනා විතරයි අහන්නේ ඉතල වැඩි වෙනවා. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය විද්‍යුත් ඍණතාවයේදී මොන ආවර්තය ගත්තා වමෙන් දකුණට වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ වාක්‍ය ගත්තොත් A හරි C හරි D හරි ආන්සර් පහ. ACD ආන්සර් පහ. හරි. ඊළඟ ප්‍රශ්නය මෙතන ආන්සර් එකක් කිව්වා මම. හරි ඊළඟට තව එක ප්‍රශ්නයක්වත් මට කරන්න කියලා තිබිලා නැහැ. ඔච්චර තමයි කරන්න කියලා තිබුණේ. මම නමුත් මේකේ අන්තිම ප්‍රශ්න 10 වගේ ප්‍රශ්න 10 ඉක්මනට කියලා දෙන්නම්. අවශ්‍ය දේවල් තිබ්බොත් ලියා ගන්න මට ඉක්මනට කියාගෙන යන්න. අන්තිම ප්‍රශ්න 10 මොකද ඒවා තියරි ප්‍රශ්න. තියරි මතක් වෙන්න හොඳයි ඒක කරන එක. හරි. ප්‍රශ්න අංක 41. 41 ප්‍රශ්නය පේපර් එක පළවෙනි පේපර් එක MCQ පේපර් එකේ 41 වෙනි ප්‍රශ්නය. 41 හයිඩ්‍රජන් වල විමෝචන හා අවශෝෂණ වර්ණාවලි වල රේඛා එකිනෙක සම්පාත වේ. ඔව් හැබැයි එකම පරමාණුවක වෙන්න ඕනේ. හයිඩ්‍රජන් කියලා පැහැදිලිව සිංහලෙන් ඉස්සරහින්ම කියනවනේ. මොකද අපි ඉගෙන ගන්නවා එකම පරමාණුවකට ලබා ගන්නා වර්ණාවලි දෙක අවශෝෂණ හා විමෝචන එකක් මත එකක් සම්පාත කරන්න පුළුවන් කියලා. මොකද එකක ලැබෙන්නේ දීප්තිමත් රේඛා අනික ලැබෙන්නේ අඳුරු රේඛා. හැබැයි මොන රේඛාව ගත්තත් නිරූපණය වෙලා තියෙන එකම දෙයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. එකක දීප්තිමත්ව පෙනෙනවා අනිකේ අඳුරුව පෙනෙනවා. එච්චරයි වෙනස. එහෙනම් එක මත එක සම්පාත කරන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි එකම පරමාණුවේ වෙන්න ඕනේ. නැත්තම් එහෙම කරන්න බෑ. අනිත් පැත්ත කියනවා පරමාණුක ශක්ති මට්ටම් අතර ශක්ති හුවමාරුවෙන් පරමාණුක වර්ණාවලිය. පරමාණුක ශක්ති මට්ටම් අතර ශක්ති හුවමාරුවෙන් නෙවෙයි වර්ණාවලිය හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු. ශක්ති හුවමාරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන තමයි හෙට මෙහෙට යන්නේ. ශක්තිය නෙවෙයි. එහෙනම් පළවෙනි පැත්තේ වාක්‍ය හරි දෙවෙනි පැත්තේ වාක්‍ය වැරදි ආන්සර් එක ඇවිල්ලා 3. 42 මේවා නිකන් අර සාමාන්‍ය තියරි දැන් වාක්‍ය දෙකන්නේ මහ ලොකුවට මේ ලියන්න තරම් දෙයක් මෙතන නැහැ. මේක අහගෙන ඉන්න අවශ්‍ය දෙයක් Tamanට තියෙනවා ලියා ගන්න. අර අතන දෙවෙනි පැත්තේ වාක්‍ය වරදින්න හේතුව තමයි ශක්තිය නෙවෙයි හුවමාරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන. 42 ලෙඩ අඩංගු තීන්ත වලින් පින්තාරු කර ඇති දුර්වර්ණ වී ගිය පැරණි චිත්‍ර H2O2 ද්‍රාවණයකින් සේදීමෙන් මුල් වර්ණය ලබා ගත හැකි වූ හරි සරල ප්‍රශ්නයක්. 42 අපිට සමහර ගොඩක් චිත්‍ර අඳින්න පාවිච්චි කරන දියසායම්. දියසායම් හදලා තියෙන්නේ ප්‍රධාන ලෙසම Pb2+ ගේ අවක්ෂේප භාවිත කරලා. ඒ කියන්නේ ලෙඩ් වල අවක්ෂේප පාවිච්චි කරලා. මේ දියසායම් චිත්‍රයක් පරිසරය දූෂණය වෙච්ච ප්‍රදේශයක තිබ්බොත් ඒ කියන්නේ H2S වගේ වායුවකින් නැත්නම් මොන හරි දූෂිත වායු තියෙන පරිසරයක තිබ්බොත් ඒ දූෂිත වායුත් එක්ක මේ Pb2+ ප්‍රතික්‍රියා වෙන්න
හිතමු H2S වලින් අපවිත්‍ර වෙච්ච පරිසරයක් තියෙනවා කියලා වායු දූෂණය වෙච්ච ප්‍රදේශයක්. එතකොට මේ චිත්‍රය තුල තිබෙන Pb2+ කැටායන වල සංයෝග අර දූෂිත වාතයේ තියෙන H2S එක්ක ප්‍රතික්‍රියා කරලා PbS කියන කළු අවක්ෂේපය හදනවා. එතකොට සුදු පාට චිත්‍රයේ තනින් තන කළු පාට කුස් වගේ පෙනෙනවා. අන්නේ PbS ව නැවත අපිට PbSO4 කරගන්න පුළුවන්. PbSO4 කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. ඒ වැඩේ කරගන්න භාවිත කරන ද්‍රව්‍යයක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඒකෙන් මෙන්න මෙතන සල්ෆර්ගේ ඍණ 2 සල්ෆර්ගේ ධන 6 දක්වා ඔක්සිකරණය කරනවා. මෙයාම ඒකෙන් චිත්‍ර කළු පාට දැන් නැවත සුදු පාට වෙනවා. සුදු පාට තිබිච්ච කෙනේ කළු වෙලා තිබ්බේ අර වායු දූෂණය වෙච්ච පරිසරයේ තිබ්බේ. නැවත ඒක සුදු පාට බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි පළවෙනි පැත්තේ කියන්නේ. චිත්‍රවල මුල් වර්ණය යලි ලබා ගන්න H2O2 පාවිච්චි කරනවා කියලා එක හරි. කළු පැහැති PbS H2O2 මගින් සුදු පැහැති PbSO4 බවට ඔක්සිකරණය වේ. ඔය තියෙන ලස්සනට වෙන්නේ කියන්නේ. පැහැදිලි කිරීම හරියටම තියෙනවා උත්තරේ 1. 42ට ආන්සර් එක. පළවෙනි පැත්තත් හරි දෙවෙනි පැත්තත් හරි දෙවන්න පළමුවෙන්ෙන් පහදා දෙනවා. 42 වාක්‍ය දෙකම හරි පැහැදිලි කිරීමක් තියෙනවා ආන්සර් එක 1. 43 ධන කිරණ හෙවත් නාල කිරණ. ඔව් ධන කිරණ නැත්නම් නාල කිරණ කියන්නේ ගෝල්ස්ටයින් හොයාගත්තු කිරණ. කැතෝඩ කිරණ හඳුනා ගන්න කාලෙදිම නාල කිරණ විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවලදී අපගමනයට ලක්වන්නේ නැත. වැරදි. චුම්බක ක්ෂේත්‍රයකින් ඒක හරහා ගමන් කරද්දී ක්ෂේත්‍රය හරහා ගමන් කරද්දී යන පතය වෙනස් වෙන්න පුළුවන්. ක්ෂේත්‍රයේ බලපෑම හින්දා ආරෝපණ තියෙන ස්කන්ධ තියෙන අංශුවය. ආරෝපණයකුත් තියෙනවා ස්කන්ධයකුත් තියෙනවා ගමන් පතය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ධන කිරණ හෙවත් නාල කිරණ විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවලදී අපගමනට ලක්වන්නේ නැත කියන එක වැරදි. ලක් වෙනවා. මොකද ඒවට ආරෝපණ තියෙනවා. ස්කන්ධක් තියෙනවා. අනිත් පැත්තේ කියනවා ධන කිරණ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසක. එකනම් පට්ටපල් බොරුවක්. විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ මේ ස්කන්ධයක් තියෙන ආරෝපණ තියෙන හැකට නෙවෙයි. විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙක එකතුවක තමයි මේ විද්‍යුත් චුම්බක විකිරණ කියන්නේ. එතකොට මේකේ පළවෙනි පැත්ත වාක්‍යයක් වැරදි, දෙවෙනි පැත්තේ වාක්‍යයක් වැරදි. දෙකම වැරදි කියන්නේ ආන්සර් එක 5. 43ට ආන්සර් 5. 44 අනුමාපනයක් සිදු කිරීමට නම් ඊට අදාළ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G සාපේක්ෂව විශාල ඍණාගයක් විය යුතුය. ඔව්. තුන්වෙනි පාඩම රසායනික ගණනයේ යටතේ අනුමාපන උගන්වන්නදී දීලා ඇති අනුමාපනයක් සිදු කරන්න අවශ්‍යතා 3ක් තියෙන්න ඕනේ. එකක් තමයි නිශ්චිත ස්ටොයිකියෝමිතියක් තියෙන ප්‍රතික්‍රියාවක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ප්‍රතික්‍රියාව වේගයෙන් සිදු වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් වෙන්නේ. මග නතර වෙන්න බෑ. ටිකක් වෙලා සිද්ධ වෙලා මග නතර වෙන්න බෑ. සම්පූර්ණයෙන් වෙන්න ඕනේ. අන්න අර සම්පූර්ණයෙන් සිදු වෙන්න නම් ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිදු වෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G ඍණාගයක් වීම හොඳයි. එහෙනම් එක පුළුවන් තරම් ඍණාගයක් වෙනවා නම් ප්‍රතික්‍රියාවට හොඳ ස්වයන් සිද්ධභාවයක් ලැබිලා ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. මොකද ඩෙල්ටා G ඍණ වීම ස්වයන් සිද්ධභාවය වැඩි කරන සාධකයක්. ඉතින් අනුමාපන ප්‍රතික්‍රියාවක ඩෙල්ටා G අපි සලකනවා ඍණ 40ටවත් වඩාවත් කුඩා වෙන්න. ඍණ 40 කිලෝ ජූල් මවුලයට තත් වඩා කුඩා වෙන්න ඕනේ. එහෙමනම් පළවෙනි පැත්තේ වාක්‍යය කියනවා විශාල ඍණාගයක් විය යුතුය කියලා. ඔව් ඒක හරි. වෙන්න පුළුවන්. අනිත් පැත්ත වාක්‍යය කියනවා දෙවෙනි පැත්තේ වාක්‍යය අනුමාපනයකදී සෑම විටම දර්ශක භාවිත කරේ. එහෙම එකක් නැහැ ඉතින්. සමහර අනුමාපන ප්‍රතික්‍රියා තියෙනවා අපි අනුමාපන පාවිච්චි කරන්නේ නැතුව දර්ශක පාවිච්චි කරන්නේ නැතුව කරනවා. ඒකට කරන්න පුළුවන්. සමහර ස්වයං දර්ශක කියලා එකක් තියෙනවා දැන්. ස්වයං දර්ශක කියන්නේ පිටතින් දර්ශකයක් දාලා නෙවෙයි. තියෙන ප්‍රතික්‍රියක හරි ඵල සංඝටකයක්ම හරි තමයි දර්ශක ක්‍රියාවක් කරන්නේ පාට වෙනස් කරන්නේ. පිටතින් දර්ශකයක් දාලා නැහැ.
එහෙනම් දර්ශක භාවිත කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ හැම එකම. ස්වයං දර්ශක තියෙන අවස්ථා තියෙනවා. එතකොට ඒකේ පළවෙනි පැත්ත වාක්‍යය හරි දෙවෙනි පැත්තේ වාක්‍යය වැරදි. ඒ කියන්නේ ආන්සර් එක 3. 44ට උත්තරය 3. දැන් පේනවා ඇතිනේ. මේවා ගේමක් නැති ප්‍රශ්න කියවන යන ගමන් උත්තර තමයි. ලොකුට හිතන්න තරම් කරුණක් නෙවෙයි. 45 පරිපූර්ණ වායු ද්‍රව ගල නොහැකි. ඔව් පරිපූර්ණ කියන එකේ තේරුම තමයි අන්තර්ක්‍රියා හදන්නේ නැහැ කියන එක. භෞතික අවස්ථාවක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අන්තර්ක්‍රියාවක් හදනවා නම් විතරයි. මොකද ඝණයක අන්තර්ක්‍රියා ද්විතීක බන්ධන ගොඩක් ප්‍රබලයි. ද්‍රවයක ද්විතීක බන්ධන තරමක් ප්‍රබලයි. වායුවක ද්විතීක බන්ධන ඉතා දුර්වලයි. එතකොට වායුවේ ද්විතීක බන්ධන තියෙනවා නම් අපිට ඒක ප්‍රබල කරන්න පුළුවන් අංශු ලං කරලා. එතකොට ඒ වායුව ද්‍රව බවට පත් කරගන්න පුළුවන් වෙයි. ඒකට උෂ්ණත්වයට බලපානවා. ලං කරලා පුළුවන් වෙයි. එතකොට අපිට භෞතික විපර්යාසයක් කරවන්න නම් ද්විතීක බන්ධන අවශ්‍යයි. පරිපූර්ණ වායු ද්විතීක බන්ධන හදන්නේ නැහැ. ඒ කියන්නේ ද්විතීක අන්තර්ක්‍රියා හදන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ද්‍රව කරන්න බෑ. ඒ කියන්නේ ඒවට ද්‍රවාංකෙකුත් නැහැ, තාපාංකෙකුත් නැහැ. භෞතික විපර්යාස කරන උෂ්ණත්ව ගයන්ද ගන්න ඔය දෙක. ඔය දෙකම නැහැ පරිපූර්ණ වායු වලට. එහෙනම් මේකේ 45 පරිපූර්ණ වායු ද්‍රව ගල නොහැකිය. මේක හරි. අනිත් පැත්තේ වාක්‍යය කියනවා පරිපූර්ණ වායු අණු වල අණුසතු පරිමාව නොගිනිය හැකියි. ඒ මොකක්ද කියන්නේ? ඒ කතාව නම් ඇත්ත. අණු වල පරිමාව නොගෙනිය හැකිය. පළවෙනි පැත්තේ වාක්‍යයත් හරි දෙවෙනි පැත්තේ වාක්‍යයත් හරි. දැන් උත්තරේ දෙකද ප්‍රශ්නයක් වෙනවා. අණු වල පරිමාව නොගෙනිය හැකි තරම් කුඩායි කියලා කරන්නේ උපකල්පනයක්. ඒක චාලක අණුක වාදයේ අණුක චාලක වාදයේ උපකල්පනයක්. වායු අණු වල පරිමාව ඉතා කුඩායි කියන්නේ. ඒ උපකල්පනයට එන්නේ මෙන්න මෙහෙමයි. පරිපූර්ණ වායු අණු දෙකක් ගත්තහම ඒ දෙදෙනා අතර දුර අපි මැනලා බැලුවොත් මේ දුර අනන්තයක් තරම් විශාල වෙනවා. ඒක එච්චර ඈතින් තියෙන අංශු දෙකක අපි සයිස් එක කම්පෙයාර් කරුවොත් මේ දුරත් එක්ක මොකද මේ දුර මතනේ අන්තර්ක්‍රියා සෑදීම තීරණය වෙන්නේ. දුර අඩු නම් අන්තර්ක්‍රියා හදනවා. වැඩි නම් හදන්නේ. එතකොට මේ දෙන්න අතර තියෙන දුර අනන්තයක් තරම් විශාල හින්දා අපි උපකල්පනය කරනවා මේ වායු අණුව ලක්ෂීය ස්කන්ධයක් වගේ. ඒ කියන්නේ මේකට පරිමාවක් නැහැ කිය. ඒකයි මෙච්චර මෙව ඈතින් ඉන්නේ. දැන් හිතන්නකෝ මේක ගොඩක් ලොකු අංශුවක් දෙකක් නම් දුර අනන්තයක් තරම් විශාලයි කියලා හිතන්න බෑ. මේවා කොච්චර ලං වුණත් දුර අනන්තයක් තරම් විශාලයි. හේතුව අංශුවේ පරිමාව ඉතාමත්ම කුඩායි, නොකෙනිය හැකි තරම් කුඩායි. ඒ දුරත් එක්ක කම්පෙයාර් කරලා බැලුවාම දෙන්න අතර දුර ඉතා විශාලයි. කොච්චර ලං වුණත් පරිපූර්ණ වායු අණු දෙකක් දුර අනන්තයක් තරම් විශාලයි දෙදෙනා අතර. ඒ කියන්නේ අන්තර්ක්‍රියාවක් හදන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් අනන්තයක් දුරක ඉඳගෙන. එහෙනම් ඒක තමයි ද්විතීක බන්ධන නැහැ කියන්නේ පරිපූර්ණවයි. ඒගොල්ලන්ගේ අන්තර්ක්‍රියා නැති හින්දා. අන්තර්ක්‍රියා නැති කියන එකට එන්න පුළුවන් අපිට. ඒගොල්ලන්ගේ සයිස් එක ඉතා කුඩා හින්දා කියලා. අන්න ඒක වක්‍රාකාරව හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ වාක්‍ය දෙකම හරි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ආන්සර් එක 1. 45ට 1. හොඳ වාක්‍ය ඔළුව හැදෙන මොලේ හැදෙන වාක්‍ය නෙමෙයි. අර එකේ කිරිපිටි වර්ග බිව්වා කියලා විතරක් මොලේ හැදෙන්නේ නැහැ. මෙන්න මේවට මොලේ හැදෙනවා. 46. ප්‍රශ්නාංක 46. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවයට වඩා අඩුයි. ඒක හරිනේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක්. පළවෙනි පැත්ත වාක්‍යය. ඒක කාණ්ඩයේ උඩ තමයි හයිඩ්‍රොක්සයිඩ් හොඳට අවක්ෂේප වෙන්නේ. දෙවන කාණ්ඩේ. සල්ෆේට ගත්තොත් නම් කාණ්ඩේ පහළ. එතකොට දෙවෙනි පැත්තේ වාක්‍යය කියනවා කාණ්ඩේ පහළට යන විට හයිඩ්‍රොක්සයිඩයන්හි ද්‍රාව්‍යතා අඩුවේ නෙවෙයි වැඩි. වැරදි. 46 පළවෙනි පැත්තේ වාක්‍යය හරි, දෙවෙනි පැත්තේ වාක්‍යය වැරදි. ආන්සර් 3. 46ට ආන්සර් 3. ඊළඟට 47. සෝඩියම් වල දෙවන අයනීකරණ
ශක්තියට වඩා නියෝන් වල දෙවනායනීකරණ ශක්තිය ඉහළය. ඔව් සෝඩියම්ගේ දෙවනායනීකරණය සිදු වෙන්නේ නියෝන්ගේ වින්‍යාසයට සමාන වින්‍යාසයකින්. හැබැයි නියෝන්ගේ සෝඩියම් ධනයකින් දෙවනි අයනීකරණය කරන්නේ ධන එක වෙච්ච කෙනානේ. නියෝන්ගේ ධන එක කියලා කියන්නේ 2s2 2p5 තත්ත්වයක් තියෙනවා. ඕකෙන් ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසි සෝඩියම්ගේ ධන එකෙන් ගලවනට වඩා. එහෙනම් සෝඩියම්ගේ දෙවනායනීකරණය කියන එක කරලානේ තියෙන්නේ. ඒකනේ ධන එක වෙලා තියෙන්නේ. දෙවනායනීකරණය පැහැදිලිවම විශාලයි නියෝන්ට වඩා. නියෝන්ගේ ධන දෙවනායනීකරණයට වඩා. ඒක කියන්නේ සෝඩියම් වල දෙවනායනීකරණ ශක්තියට වඩා නියෝන් වල දෙවනායනීකරණ ශක්තිය ඉහළය නෑ වැරදි. ඒක වැරදි. පළවෙනි පැත්ත වාක්‍යය වැරදි. දෙවෙනි පැත්තේ වාක්‍යයේ තියෙනවා සෝඩියම් 1+ අයනික අරය නියෝන් වල පරමාණුක අරයට වඩා අඩුයි කියලා. සෝඩියම් 1+ ගේ අයනික අරය නියෝන්ගේ පරමාණුක අරයට වඩා අඩුයි තමයි. හේතුව තමයි සෝඩියම් 1+ සහ නියෝන් දෙදෙනාගේම ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගත්තාම නියුට්‍රෝන නම් එච්චර වැදගත් නෑ. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි ප්‍රෝටෝන 11යි. මෙතන ප්‍රෝටෝන 10යි ඉලෙක්ට්‍රෝන 10යි. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතන සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි. න්‍යෂ්ටියෙන් දක්වන සමස්ත ආරෝපණය වැඩි. එතකොට පරමාණු හැකියාව. එතන අරය කුඩා. ඒ කියන්නේ මේකේ දෙවෙනි පැත්තේ වාක්‍ය හරි පළවෙනි පැත්ත නම් වැරදි. ආන්සර් එක 7. හරිම චූටි ප්‍රශ්න නිකන් කියපු ගමන් උත්තර අහුවෙන ප්‍රශ්න. 48. SO2 වායුවෙන් 1 ග්‍රෑමයක් හා CO2 වායුවෙන් 1 ග්‍රෑමයක් අඩංගු අණු සංඛ්‍යා සමාන වේ. ඒක නම් වැරදි නේ. ස්කන්ධ සමාන වුණාට අණු ගණන් සමාන වෙන්නේ නැහැ. මවුල ගණන් සමාන නම් අණු ගණන් සමාන වෙනවා. ස්කන්ධ සමාන විට අණු ගණන් සමාන වෙන්න පුළුවන්. ඒ වගේ මවුල ගණන් සමාන වෙනවා නම් ඒ කියන්නේ මෞලික ස්කන්ධ සමාන නම් එහෙම වෙන්න පුළුවන්. එකම ස්කන්ධයක් දෙදෙනෙක්ගේ ගත්තාම එකම අණු ගණනක් තියෙන්න පුළුවන්. එකම මවුල ගණනක් තිබුණා. එහෙනම් මේ දීලා තියෙන ස්කන්ධ මෞලික ස්කන්ධයෙන් බෙදුවහම මවුල ගණන ලැබෙනවා. එහෙනම් දීලා තියෙන්නේ සමාන ස්කන්ධ නම් බෙදෙන්නත් තියෙන්නේ සමාන ඉලක්කමකින් නම් අන්න මවුල ගණන සමාන වෙනවා. නමුත් ඉතින් SO2 ගේ මෞලික ස්කන්ධයයි CO2 ගේ මෞලික ස්කන්ධය කියන්නේ දෙකක් නේ. එහෙනම් මේකේ පළවෙනි පැත්තේ වාක්‍යය වැරදි. දෙවෙනි පැත්තේ වාක්‍යය කියනවා SO2 වායුවෙන් 64යි ග්‍රෑමයක්. මොකද ඒකේ මෞලික ස්කන්ධය 64. CO2 වායුවේ 44යි ග්‍රෑම. ඒකේ මෞලික ස්කන්ධයත් 44යි ඇත්තටම. ස්කන්ධ අරන් තියෙන්නේ මෞලික ස්කන්ධයට සමානයි කියන්නේ. එහි ඇති මුළු සංයෝජිත පරමාණු ගණන සමාන තත්ත්වයට තේ සමානය හරියට දෙන්නගෙම අරගෙන තියෙන්නේ මෞලික ස්කන්ධයට සමාන ස්කන්ධයක්. ඒවා බෙදුවහම මෞලික ස්කන්ධ වලින් එන්නේ සමාන මෞල ගණන. ඊට පස්සේ සංයෝජිත පරමාණු ගණනක් ගැන ප්‍රශ්නේ කියන්නේ SO2 එක අණුවක් ඇතුලේ පරමාණු 3ක් තියෙනවා. CO2 එක අණුවක් ඇතුලේ පරමාණු 3ක් තියෙනවා. 3යි 3යි සමානයි. මෞල ගණනත් සමානයි. එහෙනම් සංයෝජනය වෙලා ඉන්න පරමාණු ගණන සමානයි. ඒ කියන්නේ ආන්සර් එක 48ට එක වැරදි දෙක හරි ආන්සර් එක 4. 49. නියත උෂ්ණත්වයේදී වායු අණුවක මධ්‍යන්‍ය චාලක ශක්තිය පීඩනය වැඩිවීමත් සමග වැඩි වේ පට්ටවල් බොරු. එහෙම කියන්න නම් අපිට ඒ ගැන හරියටම උත්තරයක් දෙන්න වායුව පරිපූර්ණද නැද්ද කියන එක කියන්න. අපිට වායුවක් පරිපූර්ණද නැද්ද කියලා කියන්නේ නැතුව අපිට කිසිසේත්ම පහදන්න බෑ. ඒකේ PV සමානයි NR2 අණුව හැසිරී. බොයිල් නියමයේ අණුව හැසිරී. ඒ කිසි දෙයක් කියන්න බෑ පරිපූර්ණයි කියලා කියලා නැහැ. දැන් මේකේ චාලක අණුකවාදී උපකල්පනය. ඒක දාන්නේ පරිපූර්ණව. අණුක චාලකවාදී උපකල්පන. ඒකක් නෙමෙයි කියන්නේ. පීඩනයත් එක්ක මේ ශක්ති වෙනස් වීමක් ගැන එහෙම කියන්න නම් වායුව ගැන අපිට කියන්න ඕනේ පරිපූර්ණද නැද්ද කියලා. ප්‍රශ්න එහෙම කියලා නෑ 49. ඒ නිසා ඒ වාක්‍ය අනිවාර්යයෙන්ම. දෙවෙනි පැත්ත කියනවා වායු අණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. මධ්‍යන්‍ය චාලක ශක්තිය E bar සමානයි 2/3
KT කියලා කියනවා KBT බෝල්ට්ස්මාන් නියතය. මේ කතා ඇත්ත වෙන්න නම් වායුව පරිපූර්ණ වෙන්න ඕනේ. ප්‍රශ්නේ කොහෙවත් එහෙම සඳහනක් නැහැ. මෙතන මේ ටික නියත හින්දා ඊබා අනුලෝම සමානුපාතිකයි T කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න වායුව පරිපූර්ණ වෙන්න. එහෙම කියලා නෑනේ ප්‍රශ්නේ ඇතුලේ. ඒකත් වැරදි. ඒ කියන්නේ ආන්සර් එක 5. 49ට ආන්සර් එක 5. 50. නයිට්‍රජන් වායුව ඔක්සිජන් වායුවට වඩා අල්පතර වශයෙන් සක්‍රීයයි. ඔව් ඇයි නයිට්‍රජන්ගේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. ඔක්සිජන්ගේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ට්‍රිපල් බොන්ඩ් එක කඩන්න අපහසු හින්දා තමයි අපේ වායු ගෝලයේ නයිට්‍රජන් මෙච්චර තියෙන්නේ ප්‍රතික්‍රියාවකට යන්නේ නැහැ. යන්නේ නැහැම කියන්න බෑ යනවා හරි පොඩි ප්‍රමාණයක්. ඒ බන්ධන ශක්තියෙන් තමයි ඒක හේතු වෙන්නේ. අනිත් පැත්තේ වාගේ කියනවා නයිට්‍රජන්ගේ 2s3 2s2 2p3 ඉලෙක්ට්‍රෝන සකස් වීම ඔක්සිජන්හි 2s2 2p4 ඉලෙක්ට්‍රෝන සකස් වීමට වඩා ස්ථායි. ඒක නම් අර්ධ ස්ථායිනේ. ඒ අර්ධ ස්ථායි වීමයි අර පළවෙනි පැත්තේ වාක්‍ය පැහැදිලි කිරීම දෙක. පළවෙනි පැත්තේ වාක්‍යෙට කියන්න ඕනේ නයිට්‍රජන්ට ට්‍රිපල් බොන්ඩ් තියෙනවා ඔක්සිජන්ට ඩබල් බොන්ඩ් තියෙනවා කියන්නේ. ඒක කියලා නෑනේ වෙන මොකද්ද යන්නේ මේ කියන්නේ. ඒ හින්දා පළවෙනි පැත්තේ වාක්‍යයත් හරි දෙවෙනි පැත්තේ වාක්‍යයත් හරි වුණාට පැහැදිලි කිරීමක් නැති හින්දා ආන්සර් දෙක. ආන්සර් දෙක. හරි. ඔන්න වේව් එකේ ප්‍රශ්න අන්තිම 10ක් සාකච්ඡා කරා. ඊට කලින් ප්‍රශ්න කීපයකට සාකච්ඡා කරා. තියෙන්නේ දැන් ඔය කියලා දුන්නු දේවල් එක තමන්ගේ ආන්සර් දීලා තියෙනවා. ඒවා උත්තර බලන්න වැරදිලා තියෙන්නේ ඇයි කියලා බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් WhatsApp එකට මැසේජ් එකක්වත් දාලා. හරි. ඒ පේපර් එක සම්මුත පේපර් එකේ සේරම ප්‍රශ්න මම සාකච්ඡා කරන්නේ කීපය සාකච්ඡා කරන්නේ පැය දෙකක විතර කාලයකින් උපරිම ප්‍රමාණයක් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරගන්නවා. හරි එහෙනම් ඔන්න පේපර් එකේ ප්‍රශ්න සාමාන්‍යයෙන් 30කට එහාවත් සාකච්ඡා කරාම 30කට එහාවත් ප්‍රශ්න 50යි තියෙන්නේ. තව ප්‍රශ්න 15ක 20ක ආසන්න ප්‍රමාණයක් ඉතිරි වෙලා ඇති. ඒවා දීලා තියෙන ආන්සර්ස් එක්ක බලන්න තමන්ගිට වැරදි නම් ඇයි වැරදි? ගානක් හදන ගන්න උත්තරය ඇවිල්ලා නැහැ. ඒව චුට්ටක් බලන්න. යනවන පේපර් එක MCQ පේපර් එක ඉවරයි අදට. ආයෙ next week එකේ තව පේපර් එකක් තියෙනවා. අද ලිව් විදියටම තමයි අද දුන්නු Q වැඩම තමයි ඊළඟ සතියේ කරන්න තියෙන්නේ. කරලා පේපර් එක මට කරලා ඊට පස්සේ උත්තර ටික හම්බ වෙනවා. ඊට පස්සේ සාකච්ඡා කරනවා. පැය දෙකකට කාලයක. අදට වැඩි ඔච්චරයි.